අවසාන ඉලෙක්ට්‍රෝන D උපශක්ති මට්ටමට පිරෙනවා නම් අපි යාලට කියනවා D ගුණය මූල ද්‍රව්‍ය කියලා. ඒ උට එකේ දීලා තියෙනවා ඒක ලියා ගන්න දෙයක් නැහැ. අවසාන ඉලෙක්ට්‍රෝන D උපශක්ති මට්ටමට පිරෙනවා නම් අපි යාලට කියනවා D ගුණය මූල ද්‍රව්‍ය කියලා. ඒතර D ගුණයට අයත් වෙන්නේ මොනවද? 3D 4D 5D නේද? අපිට සිලබස් එකේ ප්‍රධානව කතා කරන්නේ මොනව ගැනද? 3D සෙට් එක ගැන තමයි කතා කරන්නේ. 3D උපශක්ති මට්ටමට පිරෙන අය ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට D ගුණයේ මූල ද්‍රව්‍ය ටික මතක තියෙන්න ඕනේ. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, ෆෙරස්, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක්. මේ සෙට් එක තමයි D ගුණයට අයිති වෙන්නේ. 3D. නේද? 21 ඉඳන් තමයි එන්නේ. 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. ඉතින් ඔයාලා දන්නවා 4s2 කියන්නේ 20 ගාවට නේද? 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2. 4s2 තැනට කීයද? 20යි. එහෙනම් 21 වෙන්නේ මෙතන අවසාන ටික විතරක් ලියන්නම් මම 4s2 3d1. මෙතන 4s2 3d2. මෙතන 4s2 3d3. මෙතන 4s2 3d4 නෙමෙයි අර්ධ පිරීම ස්ථායි වෙන්න 4s වලින් එකක් 3d ට දීලා 4s1 3d5 වෙනවා. මෙතන ආයේ 4s2 3d5. මෙතන 4s2 3d6. මෙතන 4s2 3d7. මෙතන 4s2 3d8. මෙතන ආයෙ වෙනස් වෙනවා සම්පූර්ණ පරිම ස්ථායි වෙන්න 4s වලින් එකක් 3d ට දීලා 4s1 3d10 වෙනවා. මෙතන 4s2 3d10. ඔය විදිහට තමයි වෙනස් වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙන අවස්ථාව විදිහට ක්‍රෝමියම්ගේ කතා කරා අපි. සිංක් ගැන කතා කරා. කොපර් ගැන කතා කරා. මෙතන අර්ධ පිරීම ස්ථායි වෙන්න S වලින් එකක් D ට දෙනවා 4s1 3d5 වුණා. කොපර් වල සම්පූර්ණ පිරීම ස්ථායි වෙන්න D සම්පූර්ණයෙන් පුරව ගන්න 4s වලින් එකක් 3d ට දුන්නා. මතකයි නේද ටික? එතකොට මීට අමතරව පොඩ්ඩක් මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපිට මේ 3D ගැන අය ගැන තිබුණාට මතක තියාගන්න ඕනේ සිංක්ට පල්ලෙහෙන් ඉන්නේ කැඩ්මියම් කියලා. ආයේ කොපර්ට පල්ලෙහෙන් ඉන්නේ සිල්වර් කියලා. එතකොට මේ විදියට අවසාන ඉලෙක්ට්‍රෝන D උපශක්ති මට්ටමට පිරෙන ඒවාට කියනවා D ගුණය කියලා. එතකොට 3D සෙට් එක අඩුම වශයෙන් මතක තියෙන්න ඕනේ. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, ෆෙරස්, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක්. මේක මතක තියාගන්න ඔයාලට දීලා ඇති. ඉස්කෝලේ තිබ්බට වැඩ කරේ නෑ මං. ෆේල් කොහොමත් නිකල් කිව්ව සින්ක්. හරිද? ඔය දීලා ඇති. එතකොට මේ ටික මතක තියෙන්න ඕනේ. මෙතන ක්‍රෝමියම්ගේ අර්ධ පිරීම ස්ථායි වෙන්න 4s1 3d5 වෙනවා කියලා මතක තියෙන්න ඕනේ. ඊළඟට කොපර්ගේ සම්පූර්ණ පිරීම ස්ථායි වෙන්න 4s1 3d10 වෙනවායි කියන එක මතක තියෙන්න ඕනේ. ක්‍රෝමියම්ට පල්ලෙහෙන් මොලිබ්ඩිනම් ඉන්න හින්දා යාළගේ
පොදු රටාවක් තියෙන කියලා ඔළුවේ තියෙන්න ඕනේ. ඒ වගේම කොපරට පල්ලෙහෙන් සිල්වර් ඉන්න හින්දා 4D කට්ටියගේ මේවා 4D අපිට 3D රසායනයෙන් තමයි තියෙන්නේ. පැහැදිලිද? ඊළඟට අපි පළවෙනි පාඩමේදී කතා කරපු පොයින්ට් එක තමයි කතා කරන්න තියෙන්නේ. මේ D ගුණයේ මූලද්‍රව්‍ය වලට කියනවා ආන්තරික මූලද්‍රව්‍ය කියලා. ආන්තරික මූලද්‍රව්‍ය කියලා. ඉතින් මොනවද මේ ආන්තරික මූලද්‍රව්‍ය කියන්නේ? ආන්තරික මූලද්‍රව්‍යයක් කියන්නේ මූලද්‍රව්‍ය අවස්ථාවේ හරි ස්ථායි අයන අවස්ථාවක හරි අසම්පූර්ණ D පිරීම තියෙනවා නම් අපි කියනවා ආන්තරිකයි කියලා. ඒ කියන්නේ D සම්පූර්ණයෙන් පිරලා නැත්තම්. ඒතර ඔයාලා පේනවා මූලද්‍රව්‍ය අවස්ථාවෙන් සම්පූර්ණ D පිරීමක් තියෙන කාටද? සිංක්ට විතරයි. අනිත් ඔක්කොම මොකද වෙන්නේ? හැබැයි කොපත් නේ. කොපර් සිංක් දෙන්නගේ විතරයි මූලද්‍රව්‍ය අවස්ථාවේ D ඔක්කොම පිරීලා තියෙන්නේ. පැහැදිලිද? මූලද්‍රව්‍ය අවස්ථාව ගත්තොත් එහෙනම් D සම්පූර්ණයෙන්ම පිරීලා ඉන්න දෙන්නයි ඉන්නේ කොපර් සිංක්. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න ආන්තරික මූලද්‍රව්‍ය කියන්නේ මූලද්‍රව්‍ය අවස්ථාවේ හරි මූලද්‍රව්‍ය අවස්ථාවේ හෝ ස්ථායි අයන අවස්ථාවක. එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ මේ මූලද්‍රව්‍ය වල තියෙන ස්ථායි අයන මොනවද කියලා. ඒ ස්ථායි අයන අවස්ථාවක හරි මූලද්‍රව්‍ය විදියට ඉන්නකොට හරි ස්ථායි අයනයක හරි D සම්පූර්ණයෙන් පිරලා නැත්නම් අපි ඒවට කියනවා ආන්තරික මූලද්‍රව්‍ය කියලා. පැහැදිලිද? එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ මේ කට්ටිය හදන ස්ථායි අයන ටික. ඒ ටික ටියුට් එකේ මැදක් දීලා තියෙනවා. අපි මේවා ඔක්සිකරණ අංක යටතේ කතා කරා. නේද? ස්කැන්ඩියන්ගේ 4s විතරක් ඉවත් කළා ධන දෙක ඔක්කොම ඉවත් කළා ප්‍රධානව ධන තුන හදන්න පුළුවන්. ධන දෙකක් පුළුවන් මේ දෙක විතරක් ඉවත් කරලා. ටයිටේනියම් මෙතන ඉඳන් අපි කතා කරා කෙටි ක්‍රමයක් මැංගනීස් දක්වාම ඔක්කොම ඉන්න 4s දෙක ඉවත් කළා හැමෝම ධන දෙක හදනවයි. ධන දෙක හදන හැමෝම ඊට අමතරව ඔක්කොම ඉවත් කරලා හදන්න පුළුවන් උපරිම අවස්ථාව අතරමැද ඔක්සිකරණ අංක ඔක්කොම පෙන්නනවා කියලා. ඒ කියන්නේ මෙයාගේ ධන දෙක ඔක්කොම ඉවත් කරලා ධන 4. එහෙනම් මෙයා ධන 3යි ධන 4යි. වැනේඩියම් ඔක්කොම ඉවත් කරලා ධන 5. එහෙනම් ධන 3 ධන 4 ධන 5. ක්‍රෝමියම් ඔක්කොම ඉවත් කරලා ධන 6. ධන 3 ධන 4 ධන 5 ධන 6. මෙතන එන ඔක්කොම ඉවත් කරලා ධන 7. ධන 3 ධන 4 ධන 5 ධන 6 ධන 7. මොනෝම මතක තියාගන්න කියලා කිව්වා. හැබැයි ක්‍රෝමියම්ගේ 4s1 හින්දා ධන එකක් පුළුවන්. හැබැයි මේ ක්‍රෝමියම්ගේ ධන එක අස්ථායි එකක්. අස්ථායි ඉතා අඩුවෙන් තියෙන එකක්. ක්‍රෝමියම් ධන එක. මෙතනින් එහාට තියෙන අය මතක තියාගන්න කියලා දුන්නා. මේවා බන්ධන පාඩමේ කරපුවා. නේද? එතකොට මෙතනින් එහා ඉන්න අය ගත්තොත් යකඩවල තියෙන ප්‍රධානම යකඩවල තියෙන්නේ ධන 2යි ධන 3යි විතරයි. කොවෝල්ට් වල තියෙන්නේ ධන 2යි ධන 3යි විතරයි. නිකල් වල ප්‍රධානම ධන 2. කොපාගේ ධන 1යි ධන 2යි. S එක ඉවත් කරලා ධන 1 D වලින් එකක් ඉවත් කරලා ධන 2. සිංක් වල තියෙන්නේ ධන 2 විතරයි. එහෙනම් ඔය විදියට තමයි ඔක්සිකරණ අංක තියෙන්නේ. නැත්නම් අයන අවස්ථාව තියෙන්නේ. එහෙනම් මේ මූලද්‍රව්‍ය අවස්ථාවේ හරි ස්ථායි අයනයක හරි අසම්පූර්ණ D පිරීම තියෙනවා නම් අපි යාට කියනවා මොනවද? ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා. හැබැයි පුතේ D ගණුවේ ඔක්කොම ආන්තරික වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මූලද්‍රව්‍ය අවස්ථාවේ ස්ථායි අයන අවස්ථාවේ අසම්පූර්ණ D පිරීම නොමැති එක්කෙනෙක් ඉන්නවා. ඒ කවුද? සිංක්. අපි පොඩ්ඩක් බලමු සිංක්ගේ වින්‍යාසය. මේවා ටික ටියුට් එකේ තියෙනවා. මම ඉතින් ඒ ටික මේක කලින් දීලා තියෙන්නේ. ඒ ටික ටියුට් එකේ තියෙන හින්දා මම යනවා ඊළඟ කොටසට. දැන් මම බලනවා සිංක්ගේ ගැන. මොන බලන්න. සිංක්ගේ මූලද්‍රව්‍ය අවස්ථාව ගත්තාම 30. 1s2 2s2 2p6 3s2 3p6 4s2 ඔන්න 30යි 3d10. දැන් බලන්න ඔක්කොම D ගේ පිරීලා D10 ආන්තරික නොවන වින්‍යාසයක් තමයි සිංක්ට තියෙන්නේ. පැහැදිලිද?
සිංක් හදන අයනය ධන දෙක ගත්තොත් මොකද වෙන්නේ? සිංකේ ධන දෙක ගත්තොත් අපි දන්නවා ධන අයන හදන්නේ කැට අයන හදන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා. එතනදී ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ පිරෙන රටාවට නෙමෙයි. ඉලෙක්ට්‍රෝන ඉවත් කරද්දී ඉවත් කරන්නේ බාහිරව තියෙන ශක්ති මට්ටමට අදාළ උප මට්ටම් වලින් තමයි මුලින්ම ඉවත් කරන්නේ. එහෙනම් පිරෙද්දි මෙහෙන් පිරුණාට ඉවත් වෙන එක ආගෙන මුලින්ම OS වලින්. එහෙනම් ධන දෙක හදද්දී මේ දෙක තමයි පුතේ ඉවත් වෙන්නේ. එහෙනම් සිංක් ධන දෙකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 1s2 2s2 2p6 3s2 3p6 3d10 ඔන්න ඔයාලට පේනවා සිංක් ධන දෙක අවස්ථාවත් සම්පූර්ණ ඩී පිරීමක්. එහෙනම් මේ එකක්වත් අසම්පූර්ණ ඩී පිරීම නෙවෙයි තියෙන්නේ සම්පූර්ණ ඩී පිරීම. පැහැදිලිද? එහෙනම් අපිට පේනවා සිංක් කියන්නේ ආන්තරික නොවන මූලද්‍රව්‍ය. ආන්තරික නොවන මූලද්‍රව්‍ය. පැහැදිලිද? කොපර් ගන්නවා මම. කොපර් 29 1s2 2s2 2p6 3s2 3p6 4s1 3d10 ආන්තරික නොවන එක. මේක ආන්තරික නොවන එක. කොපර්ගේ ධන එක ගත්තොත් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. ඉතින් ඉවත් වෙන්නේ 4s එකෙන්. 4s එකෙන් ඉවත් කරාම එන්නේ 1s2 2s2 2p6 3s2 3p6 3d10 ඒකත් සම්පූර්ණ ඩී පිරීම. සම්පූර්ණ ඩී පිරීම නම් ඒකත් ආන්තරික නොවන වින්‍යාසය. ආන්තරික නොවන එකක් ඒක. කොපර් ධන දෙක ගත්තාම මොකද වෙන්නේ? තව ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙන්න ඕනේ. අන්න ඒක ඉවත් වෙන්නේ පුතේ 3D ගේ. නේද? නැත් 3D9 එන්නේ එතන. ඒතර එන්නේ 1s2 2s2 2p6 3s2 3p6 3d9 මෙන්න ආන්තරික නොවන එක. ආන්තරික නොවන එකක්. මොකද D ඔක්කොම පිරලා නැහැ. එහෙනම් sorry ආන්තරික එකක් කොහොම පිරලා නැහැ නේද? ඔක්කොම පිරලා නම් ආන්තරික නොවන එකක් අසම්පූර්ණ ඩී පිරීමක් තියෙන ඉඳ මේක ආන්තරික වින්‍යාසයක්. එහෙනම් අපි දන්නවා මූලද්‍රව්‍ය හරි එක අයනයක හරි අඩුම එක අයනයක හරි අසම්පූර්ණ ඩී පිරීමක් තියෙනවා නම් අපි කියන්නේ ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා. පැහැදිලිද? එහෙනම් කොපර් කියන්නේ මොන මූලද්‍රව්‍යයක්ද? ආන්තරික එකක්. මොකද කොපර් ධන එකගේ ආන්තරික නොවන D ඔක්කොම පිරලා තිබුණාට කොපර්ගේ ධන දෙකේ විතරක් D සම්පූර්ණ පිරලා නැති හින්දා කොපර් කියන්නේ ආන්තරික මූලද්‍රව්‍යයක් විදිහට සලකනවා. පැහැදිලිද? එතකොට ස්කැන්ඩියම් ගත්තොත් මේ හැමෝගෙම D පිරීම මෙතන වෙනකම්ම අසම්පූර්ණයි ආන්තරිකයි. පුතේ ඉස්සර සිලබස් එකට අනුව කලින් සිලබස් එකට අනුව ස්කැන්ඩියම් කියන්නේ ආන්තරික නොවන කෙනෙක් විදිහට සැලකුවේ. පාස් පේපර්ස් එකක් දෙක ගැටලුවක් වෙයි. ඉස්සර අර්ථ දැක්වීම තිබ්බේ ස්ථායි අයන අවස්ථාව විතරක් සලකලා සම්පූර්ණ ඩී පිරීම තියෙනවා නම් මූලද්‍රව්‍ය අවස්ථාව සලකුවේ නැහැ. පැහැදිලිද? ස්කැන්ඩියම් හදන ධන තුනේ D මොනවත්ම නැහැ. D ආන්තරික නොවන කෙනෙක් විදිහට තමයි පාස් පේපර්ස් වල කලින් ප්‍රශ්න වල ගත්තේ. හැබැයි නව නිර්දේශයට අනුව මතක තියාගන්න සිංක් විතරයි ආන්තරික නොවෙන්නේ. පැහැදිලිද? මොකද දැන් ආන්තරිකයි කියලා සලකන්නේ මූලද්‍රව්‍ය අවස්ථාවේ හරි ස්ථායි අයන අවස්ථාවක හරි අසම්පූර්ණ ඩී පිරීම තියෙනවා නම්. හරි එහෙනම් ටියුට් එක අරගෙන ටියුට් එකේ මාතෘකාවට මෙතන උඩින් මෙන්න මේ සෙට් එක ලියලා තියන්න ඕනේ. මතක නැති අය විතරක් ලියා ගන්න සින්දුව. ඉස්කෝලේ තිබ්බට වැඩ කරේ නෑ මං ෆේල් කොහොමත් නිකල් කිව්වා සිං මේ මූලද්‍රව්‍ය ටික ලියලා තියෙන මේ සෙට් එක ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ.
හරි. මේ පුතේ එතකොට ලියාගත්තා නේද ටියුට් එකේ උඩ මේ සෙට් එක highlight කරගන්න D උපශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින මූලද්‍රව්‍ය කියන එක. අවසාන ඉලෙක්ට්‍රෝන D උපශක්ති මට්ටමට පිරෙනවා නම් අපි යාලට කියනවා D ගොනුවේ මූලද්‍රව්‍යයක් කියලා. අවසාන ඉලෙක්ට්‍රෝන D උපශක්ති මට්ටමකට පිරෙනවා නම් අපි යාලට කියනවා D ගොනුවේ මූලද්‍රව්‍ය කියලා. ඒක highlight කරගන්න. ඊට පස්සේ තියෙනවා ආන්තරික මූලද්‍රව්‍ය. D ගොනුවේ මූලද්‍රව්‍යයන්ට ආන්තරික මූලද්‍රව්‍ය යනුවෙන්ද හඳුන්වයි කියලා තියෙනවා. අන්න එතන රතු පෑනෙන් ලියන්න. D ගොනුවේ මූලද්‍රව්‍යයන් ආන්තරික මූලද්‍රව්‍යයන් යනුවෙන් හඳුන්වයි කියලා තියෙන තැන රතු පෑනෙන් ලියන්න. මූලද්‍රව්‍ය අවස්ථාවේ හෝ 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 ස්ථායි අයන අවස්ථාවක මූලද්‍රව්‍ය අවස්ථාවේ හෝ ස්ථායි අයන අවස්ථාවක මූලද්‍රව්‍ය අවස්ථාවේ හෝ ස්ථායි අයන අවස්ථාවක අසම්පූර්ණ ඩී පිරීම මූලද්‍රව්‍ය අවස්ථාවේ හෝ ස්ථායි අයන අවස්ථාවක අසම්පූර්ණ ඩී පිරීම පවතින මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ. ආන්තරික මූලද්‍රව්‍ය වේ. එහෙනම් මතක තියාගන්න හොඳට මූලද්‍රව්‍ය අවස්ථාවේ හරි ස්ථායි අයන අවස්ථාවක හරි D සම්පූර්ණයෙන් පිරලා නැත්නම් ඒකට කියනවා ආන්තරිකයි කියලා. ඒ කියන්නේ මූලද්‍රව්‍ය හරි ස්ථායි අයන එකක හරි හිටියොත් ඇති. පැහැදිලිද? එක්ක මූලද්‍රව්‍ය නැත්නම් එක අයනයක හරි අසම්පූර්ණ ඩී පිරීමක් තියෙනවා. ඒකට කියන්නේ ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා. පැහැදිලි නේද? ඊළඟට සිංක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා තියෙනවා. අනේ ඒකට සංගල වරහණක් දාලා ලියන්න ඉස්සරහින්. සිංක් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සංගල වරහණක් දාලා ලියන්න. මූලද්‍රව්‍ය අවස්ථාවේ හා මූලද්‍රව්‍ය අවස්ථාවේ හා මූලද්‍රව්‍ය අවස්ථාවේ හා මූලද්‍රව්‍ය අවස්ථාවේ හා අයන අවස්ථාවේ අයන අවස්ථාවේ අයන අවස්ථාවේ අයන අවස්ථාවේ අයන අවස්ථාවේ අසම්පූර්ණ ඩී පිරීම 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 නොමැති බැවින් නොමැති බැවින් නොමැති බැවින් සිංක් ආන්තරික මූලද්‍රව්‍යයක් නොවේ. අසම්පූර්ණ ඩී පිරීම නොමැති බැවින් නොමැති බැවින් නොමැති බැවින් සිංක් ආන්තරික මූලද්‍රව්‍යයක් නොවේ. ස්කැන්ඩියම් එක නෝමල් පාටෙන් රතු පාටින් නෙමෙයි. ස්කැන්ඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙකට සංගල වරහණක් දාලා ලියන්න. ස්කැන්ඩියම්ට සංගල වරහණක් දාලා ලියන්න. මූලද්‍රව්‍ය අවස්ථාවේ මූලද්‍රව්‍ය අවස්ථාවේ මූලද්‍රව්‍ය අවස්ථාවේ මූලද්‍රව්‍ය අවස්ථාවේ මූලද්‍රව්‍ය අවස්ථාවේ අසම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් අසම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් අසම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් සිංක් ආන්තරික වේ. සිංක් ආන්තරික වේ. සිංක් ස්කැන්ඩියම් ආන්තරික මූලද්‍රව්‍යයකි. ස්කැන්ඩියම් ආන්තරික මූලද්‍රව්‍යයකි. මූලද්‍රව්‍ය අවස්ථාවේ
අසම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් ස්කැන්ඩියම් ආන්තරික මූලද්‍රව්‍යයකි. මූලද්‍රව්‍ය අවස්ථාවේ අසම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් ස්කැන්ඩියම් ආන්තරික මූලද්‍රව්‍යයකි. ඊළඟට එතන ස්කැන්ඩියම් සිංක් එක පැහැදිලි කිරීම දීලා තියෙනවා. එතන යට ඉඩ තියෙනවා තුන්වෙනි අංකෙට උඩින් පොඩ්ඩක් ඉඩ තියෙනවා. අනේ එතනින් ලියන්න කරුවක් දාලා කොපර් සැලකූ විට කොපර් සැලකූ විට Cu සැලකූ විට Cu සැලකූ විට Cu හා කොපර් ධන එක කොපර් හා කොපර් ධන එක Cu හා කොපර් ධන එක Cu හා කොපර් ධන එක සම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් සම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් සම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් ආන්තරික නොවුනද ආන්තරික නොවුනද ආන්තරික නොවුනද ආන්තරික නොවුනද ආන්තරික නොවුනද කොප ධන දෙක අවස්ථාවේ කොප ධන දෙක අවස්ථාවේ කොප ධන දෙක අවස්ථාවේ කොප ධන දෙක අවස්ථාවේ අසම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් කොප ධන දෙක අවස්ථාවේ අසම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් කොප ධන දෙක අවස්ථාවේ අසම්පූර්ණ ඩී පිරීම පවතින බැවින් කොප ආන්තරික මූලද්‍රව්‍යයකි කොප ආන්තරික මූලද්‍රව්‍යයකි ඊළඟට මේ ඩී ගුණයට අයිති වෙනවා 3D 4D 5D ඔක්කොම හරිද එතකොට පුතේ ඊළඟට ඩී ගුණයේ මූලවල පැවැත්ම කතා කරන්න තියෙනවා ඒ අර්ථය මුලින්ම තියෙන්නේ ටයිටේනියම්ගේ පැවැත්ම ගැන දීලා තියෙනවා මේ ටයිටේනියම් වලදී ප්‍රධානම කරුණ තමයි ටයිටේනියම් ඉන්නේ ඉල්මනයිට් නිදි විදියට ටයිටේනියම් ඉන්නවා ඉල්මනයිට් නිදි විදියට ඔය ටයිටේනියම් ගන්නවා සූර්ය කෝෂ හදන්න එහෙම දන්තාලේප නිෂ්පාදනයේට ඊට තීන්තවල සුදු වර්ණයට ටයිටේනියම් ප්‍රධානව භාවිතා කරනවා. මේ ටයිටේනියම් ප්‍රධානවයි තියෙනවා ඉල්මනයිට් විදියට සූත්‍රය තමයි FeTiO3. හරිද? මේක කර්මාන්ත රසායනයේ එන එකක් TiO2 නිෂ්පාදනය ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනයේ යටතේ. මේක වල දැනගන්න ඕනේ විශේෂ කාරණේ තමයි අනුමාපන ප්‍රශ්න එන්න පුළුවන් මෙතනින්. මෙයා හැදිලා ඉන්නේ කොහොමද? මෙන්න මේ FeTiO3 වල යකඩවල ඔක්සිකරණ අංකය මොකක්ද? කියන එක දැනගන්න ඕනේ. මෙහෙම තිබ්බම තේරෙන්නේ නැහැ නේද ඒක? මෙන්න මෙහෙම මතක තියාගන්න. FeTiO3 හැදිලා තියෙන්නේ FeO.TiO2. මෙන්න මෙහෙම තමයි ඉල්මනයිට් හැදිලා තියෙන කියලා මතක තියාගන්න. යකඩ තියෙන්නේ එතකොට ධන දෙකේ. යකඩ ධන දෙකේ තමයි තියෙන්නේ. TiO2 වල නම් ඔයගොල්ලෝ දන්නවා ඔක්සිකරණ අංක එකතුව ආරෝපණයට සමාන කරන්න තියෙන්නේ. ආරෝපණයේ බිඳුවයි ඔක්සිජන් එක ඍණ 2යි ඍණ 2 දෙකක් එනම් ඍණ 4යි නම් ටයිටේනියම් ධන 4යි. ඒකේ අවුලක් නැහැ. ඊළඟට Fe2O3 විදියට තමයි යකඩ තියෙන්නේ හීමටයිට් විදියට. එතනත් ඊළඟට තියෙනවා මැග්නටයිට් වල තියෙන්නේ Fe3O4 විදියට තමයි
යකඩ ඉන්නේ Fe3O4 විදියට තමයි ඉන්නේ. මේකෙත් දැනගන්න ඕනේ මෙතනත් යකඩවල ඔක්සිකරණ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි FeO ඉන්නවා මෙතන යකඩ ධන දෙක. ආයි Fe2O3 ඉන්නවා. යකඩ ධන දෙකයි ධන තුනයි දෙකම ඉන්නවා මෙතන. Fe2O3 මෙතන ධන දෙක මෙතන ධන තුන දෙකම ඉන්නවා. පැහැදිලිද? තේරෙනවද? ඊළඟට කොපර් ඉන්නේ කොපර් අයන් පයිරයිඩ් CuFeF2 විදියට. අනේ වගුව ඉස්සරහින් වෙන මේ දෙක ලියලා තියෙනවා. FeTiO3 හැදිලා තියෙන විදියයි Fe3O4 මැග්නටයිට් හැදිලා තියෙන විදිය ලියලා තියන්න ඉස්සරහින්. වගුව ඉස්සරහින්. මම මේ ටියුට් එක අලුතෙන් වෙනස් කරා. කලින් යවුරුද්දේ YouTube එකේ දැනට තියෙන රෙකෝඩින්ග්ස් නෙමෙයි මේකේ අලුත් එකක් තියෙන්නේ. මොකද සිලබස් එකේ ගොඩක් කරුණු අලුතෙන් වෙනස් වෙච්ච හින්දා අලුතෙන් ඩී ගොනුව ටියුට් එකත් වෙනස් කරා. හරිද? ඊළඟ පුතේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දීලා තියෙනවා. ඉතින් 3D නම් 4s 4ට තියෙන අංකය එතන n නම් 3ට එන අංකය 4ට වඩා එකක් අඩු හින්දා ns2 නම් d ට එන වින්‍යාසය n ඍණ 1 වෙන්න ඕන. හරිද? ඊළඟට කතා කරන්න තියෙන කාරණේ තමයි මේ d ගොනුවේ සියල්ලම මොනවද? d ගොනුවේ සියල්ලම ලෝහ. නේද? තව ආවර්තාවකයේ ලෝහ හම්බුනේ කොහෙදද? ආවර්තාවකයේ ලෝහ හම්බුනේ පළවන දෙවන කාණ්ඩවල. නේද? ශාර ලෝහ, ශාර පාංශු ලෝහ. ආයේ P ගොනුවේ උඩ ඉඳන් යටට යද්දි උඩම ඉන්නේ අලෝහ, යටට යද්දි ලෝහක ලක්ෂණ වැඩි වෙනවා. නේද? මට කියන්න හොඳම ලෝහ වෙන්නේ ඔතනින් කවුද? හොඳම ලෝහ වෙන්නේ D ගොනුවේ කට්ටිය. හොඳම ලෝහ වෙන්නේ D ගොනුවේ කට්ටිය. ඒකට හේතුව මොකද්ද? හොඳම ලෝහ වෙන්නේ D ගොනුවේ කට්ටිය වීමට හේතුව මොකද්ද? ලෝහයක ලෝහක ලක්ෂණ රඳා පවතින ලෝහක බන්ධනය මත. ලෝහක බන්ධන හදන්නේ කොහොමද? අවසානයට තියෙන අවසාන කවච වල තියෙන ඉලෙක්ට්‍රෝන නිදාස් කරලා ධන අයන ඇති කරනවා. ඒ ධන අයනයි ඉලෙක්ට්‍රෝනයි විද්‍යුතාකර්ෂණ බල මගින් බැඳිලා තියෙන පද්ධතියට තමයි කියන්නේ ලෝහක බන්ධනය කියලා. ඉතින් මේ ලෝහක බන්ධනයේදී මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධන ආයන හදනවා. මේ ධන ආයනයි ඉලෙක්ට්‍රෝනයි බැඳලා ඉන්න පද්ධතියට තමයි ලෝහක බන්ධනයක් කියලා කියන්නේ. මට කියන්න මේ ලෝහක බන්ධන ප්‍රබලතාවය රඳා පවතින්නේ මොකක් මතද? මේ ලෝහක බන්ධන ප්‍රබලතාවය රඳා පවතින්නේ මෙයාගේ ඒකක වර්ගඵලයකට අහු වෙන ආරෝපණ ප්‍රමාණය මත. බන්ධන පාඩය කරා මතක ඇති නේද? Q බෙදීම R. මේ ධන ආරෝපණය වැඩි වෙන්න එයාගේ R අඩු වෙන්න ඒකක වර්ගඵලයකට අහු වෙන ආරෝපණ ඝනත්වය වැඩි වෙලා ලෝහක බන්ධනය ප්‍රබල වෙනවා. මතකයි නේද? ඉතින් ඇයි D ගොනුවේ කට්ටියගේ ලෝහක බන්ධනය ගොඩක් ප්‍රබල වෙන්නේ? මෙයාලගේ ලෝහක බන්ධනය හදද්දී 4s ඉලෙක්ට්‍රෝන දැන් D ගොනුවේ 3D නම් 4s ඉලෙක්ට්‍රෝන වලට අමතරව 3D ඉලෙක්ට්‍රෝනත්
ලෝහක බන්ධනයට සම්බන්ධ කරතේ. පැහැදිලිද? ධනායන හතදී ඒගොල්ලන්ට ඉවත් කරන්න පුළුවන් 4S ඒවට අමතරව 3D ඒවා. ඒ හින්දා හදන ධන ආරෝපණය ගොඩක් වැඩි වෙනවා. අරය අඩු වෙනවා. ධන ආරෝපණය වැඩි වෙන වෙඩින අරය අඩු වීම සිද්ධ වෙනවා. එහෙනම් 4S ඉලෙක්ට්‍රෝන වලට අමතරව 3D ඉලෙක්ට්‍රෝන සම්බන්ධ කරන්න පුළුවන්. ඒ හින්දා ආරෝපණ ඝනත්වය වැඩි. ඒ හින්දා ලෝහක බන්ධනය ගොඩක් ප්‍රබලයි. ලෝහක බන්ධනය ප්‍රබල හින්දා ලෝහක බන්ධනය මත රඳා පවතිච්ච ගුණ ප්‍රබල වෙනවා. ද්‍රවාංක, තාපාංක, දෘಢ බව වගේ ගුණ ගොඩක් ප්‍රබලයි. ඒ වගේම තමයි විද්‍යුත් සන්නායකතා, තාප සන්නායකතාත් ගොඩක් ප්‍රබලයි. ඒකට හේතුවත් මොකද විද්‍යුත් තාප සන්නායකතාවය ඇති කරන්න හේතු වෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන. ඉතින් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන්න විද්‍යුත් සන්නායකතා, තාප සන්නායකතාත් වැඩි වෙනවා. අන්න එතන ඒ 8 නෝට් එක තියෙනවා. එතන යටින් රතු පාටෙන් ලියන්න. යටින් රතු පාටෙන් ලියන්න. S ඉලෙක්ට්‍රෝන වලට අමතරව S ඉලෙක්ට්‍රෝන වලට අමතරව S ඉලෙක්ට්‍රෝන වලට අමතරව 3D ඉලෙක්ට්‍රෝනද S ඉලෙක්ට්‍රෝන වලට අමතරව D ඉලෙක්ට්‍රෝනද S ඉලෙක්ට්‍රෝන වලට අමතරව D ඉලෙක්ට්‍රෝනද S ඉලෙක්ට්‍රෝන වලට අමතරව D ඉලෙක්ට්‍රෝනද ලෝහක බන්ධනය සඳහා දායක කළ හැකි බැවින් ලෝහක බන්ධනය ප්‍රබල වී හොඳ ලෝහක ලක්ෂණ පෙන්වයි. හොඳ ලෝහක ලක්ෂණ පෙන්වයි. මේ නිසා ලෝහක බන්ධනය මත රඳා පවතින ද්‍රවාංක තාපාංක දෘಢ බව වැනි භෞතික ගුණ ප්‍රබල වේ. ඊළඟට විද්‍යුත් ඍණතාවය ගැන ඊළඟට අපිට තියෙන්නේ මේ D ගුණයේ මූලද්‍රව්‍ය වල ගුණ ගැන කතා කරන්න. තියෙන්නේ. ඉතින් පළවෙනි ගුණය තමයි විද්‍යුත් ඍණතාවය. ඉතින් ඔයාලා දන්නවා ආවර්තයක වමේ සිට දකුණට යද්දී අරය අඩු වෙනවා. නේද? එතකොට මේ පොටෑසියම්, කැල්සියම් ගත්තොත් මෙයාගේ මතක ඇති 0.8යි මෙයාගේ 1යි විද්‍යුත් ඍණතාවය. අපි ඒවට කෙටි ක්‍රමයක් දුන්නා මතක තියාගන්න. ස්කැන්ඩියම් ඉඳන් යද්දි මොකද වෙන්නේ? ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම් ඔහම යද්දි විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. හරිද? විශේෂ කාරණේ තමයි ඒ ආවර්තයේ මේ ආවර්තය ගත්තාම 4 වෙනි ආවර්තයේ තමයි 3D සෙට් එකේ ඉන්නේ. S කට්ටියට වඩා D කට්ටියගේ විද්‍යුත් ඍණතාවය වැඩි. එතනින් වැඩිම වෙන්නේ කවුද? ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, ෆෙරස්, කොබෝල්ට්, නිකල්, කොපර්, සිංක්. මෙහෙමනේ එන්නේ. මෙතනින් වැඩිම කාගේද විද්‍යුත් ඍණතාවය? කොපර්ගේ. කොපර්ගේ තමයි වැඩිම 1.9ට වැඩි වෙනවා මෙතන ඉඳන්. සිංක් එකපාරම අඩු වෙනවා. හරිද? මෙන්න මේකේ රතු පාටෙන් රවුන්ඩ් කරලා තියන්න කොපර් කියලා.
එතන ලියලා තියන්න වැඩිම කියලා. විද්‍යුත්නිතාවේ වැඩිම වෙන්නේ කොප D ගුණය කට්ටියගේ. ඒක මතක තියෙන්න ඕනේ. විද්‍යුත්නිතාවේ වැඩිම වෙන්නේ කොපගේ. ඒකේ highlight කරලා තියන්න S ගුණයේ S ගුණයට සාපේක්ෂව වැඩි කියන එක. S ගුණයට සාපේක්ෂව D ගුණයේ කට්ටියගේ වැඩි කියන්නේ ඒ ආවර්තය පුතේ හොඳයි. එම ආවර්තයේ හරිද? තේරුණා නේද? හොඳම ලෝහය එතකොට ඉන්නේ D ගොනුවේ ඊට අමතරව විද්‍යුත්නිතාවේ වැඩිම කොපර්ගේ. ඊළඟ කාරණය ඔක්කොම ලෝහ. ඔක්කොම දර්ශීය ලෝහ. හැබැයි අපි දන්නවා S ගොනුවේ ලෝහ ගත්තොත් සෝඩියම් අරගත්තොත් මම සෝඩියම්ට ජලය දැම්මොත් නිකම්ම ප්‍රතික්‍රියාව වුණා. විදියට කැඩිලා වේගයෙන් ප්‍රතික්‍රියා වුණා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රජනුයි හැදුවා. හැබැයි මේ D ගොනුවේ කට්ටිය S ගොනුවේ අය වගේ නෙවෙයි ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩුයි. ජලයත් එක්ක උනත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පැහැදිලිද? යකඩ ගත්තොත් එහෙම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මාධ්‍ය රත් වෙන්නත් ඕනි. පැහැදිලිද? ඒ හදන්නෙත් මෙතන හයිඩ්‍රොක්සයිඩය හදලා මලකඩ දක්වා වත් වීම සිද්ධ වෙනවා. පැහැදිලිද? ප්‍රතික්‍රියාශීලීත්වය හොඳටම අඩුයි. අනේ ඒකේ highlight කරගන්න S ගොනුවේ ලෝහ තරම් ප්‍රතික්‍රියාශීලී නොවේ කියන එක. S ගොනුවේ ලෝහ තරම් ප්‍රතික්‍රියාශීලී නොවේ. ඕවා පුතේ අර ABCD ප්‍රශ්නවල වගන්ති විදියට එනවා. ප්‍රතික්‍රියාශීලී නොවේ. මට කියන්න ඔය පැහැදිලි කිරීම කරන්න S ගොනුවට වඩා D ගොනුවේ කට්ටියගේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි කියන එක විද්‍යුත් රසායනික ශ්‍රේණියෙන් පැහැදිලි කරන්න පුළුවන්. විද්‍යුත් රසායන ශ්‍රේණියේ උඩම ඉන්නේ S ගොනුවේ කට්ටිය. ලයින් කලේ කැතනංගිට. ඔන්න. ඒ උඩම ඉන්න කට්ටිය ලිතියම්, පොටෑසියම්, කැල්සියම් S ගොනුවේ. විද්‍යුත් රසායන ශ්‍රේණියේ උඩම ඉන්න ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩක් වැඩි අය. තේරුණා නේද? ඉතින් මේ D ගුණයේ කට්ටිය ඉන්නේ කොහෙද විද්‍යුත් රසායන ශ්‍රේණියේ? මැද ඉන්නේ. පැහැදිලිද? එතන රතු පෑනෙන් ලියන්න. S ගුණයේ ලෝහ තරම් ප්‍රතික්‍රියාශීලී නොවේ කියලා තියෙන තැන රතු පෑනෙන් ලියන්න. විද්‍යුත් රසායනික ශ්‍රේණියෙහි පිහිටීම සැලකූ විට විද්‍යුත් රසායනික ශ්‍රේණියෙහි පිහිටීම සැලකුව විට S ගොනුවේ ලෝහ ඉහළින් පවතින බැවින් S ගොනුවේ ලෝහ ඉහළින් පවතින බැවින් අධික ලෙස ප්‍රතික්‍රියාශීලී වන අතර D ගොනුවේ මූලද්‍රව්‍ය මධ්‍යස්ථයේ පවතින බැවින් ප්‍රතික්‍රියාශීලීත්වය අඩුවේ. හරි. පුතේ මට කියන්න අයනීකරණ ශක්තිය D ගුණයේ කට්ටියකින් වැඩිම කාගේද? අයනීකරණ ශක්තිය වැඩිම කාගේද? අයනීකරණ ශක්තිය වැඩිම උතනින් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන එක්කෙනාගේ. D ගුණයෙන් ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන කාගේද? සිංක්ගේ 4s2 3d10. එතන යටින් තරුවක් දාලා ලියන්න normal පාටින් ලියන්න. 3D මූලද්‍රව්‍ය අතුරින් ඉහළම අයනීකරණ ශක්තිය
ඉහළම අයනීකරණ ශක්තිය සිංක් වලට පවතී. සිංක් වලට පවතී. ඉහළම අයනීකරණ ශක්තිය සිංක් වලට පවතී. වරහන් ඇතුළේ ලියන්න 4s2 3d10 4s2 3d10 ස්ථායි වින්‍යාසය නිසා 4s2 3d10 ස්ථායි වින්‍යාසය නිසා ඒ ගොඩක් ස්ථායි වින්‍යාසයක් තියෙන හින්දා තමයි යාගේ අයනීකරණ ශක්තිය ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. පුතේ මට කියන්න විද්‍යුත් තාප සන්නායකතාවයේ වැඩිම කවුද? ඩී ගුණය කට්ටියගේ. විද්‍යුත් තාප සන්නායකතාවයේ වැඩිම ආගේද? වයර් වල හදන්න ගන්නේ මොන ලෝහයේද? තම කොප නේද දාලා තියෙන්නේ? පැහැදිලිද? කොප තමයි දෙවනියා. පළවෙනියා කවුද? පළවෙනියා සිල්වර්. වැඩිම එක්කෙනා සිල්වර්. ඇයි සිල්වර් ගන්න නැත්තේ? සිල්වර් දැම්මොත් එහෙම වයර් වලට උදේ වෙදි කපන් ගිහිල්ලා තියෙයි මේ රෙදි ටික. හරිද? මිල වැඩි හින්දා තමයි ගන්න නැත්තේ. නැත්තම් විදුලි සන්නායකතාව තව සන්නායකතාව ඉහළම සිල්වර්. දැන් අපි ආහාර පිසින උඳුන් හදන්නේ මොනවෙන්ද? තම බඳුන් ගන්නෙ. තමට අමතරව ඇලුමිනියම් එහෙමත් ගන්නවා. හරිද? ඉක්මනට රත් වෙන්න ඕනේ. මිලත් බලන්න බෑ. තේරුණා නේද? ඒ හැමදේම බලලා නේක. එතකොට අපි ඔය සන්නායක විදිහට ප්‍රධානව කොප තමයි අපි පාවිච්චි කරන්නේ. වැඩිම එක තියෙන්නේ සිල්වර්ගේ කියලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඕන එතන පැත්තෙන් විද්‍යුත් හා තාප සන්නායකෙන්ද පැත්තෙන් වැඩිම සිල්වර් දෙවනිය කොප කියලා දාලා තියන්න පැන්සලෙන් වගේ ඕන විදිහකට දාලා තියෙන කමන්නේ. පෑනෙන් දෙම තවුලන්නේ. එතකොට මේ ඩී ගුණක කට්ටිය හොඳ විද්‍යුත් හා තාප සන්නායක විදිහට ක්‍රියා කරනවා. හරිද? මට කියන්න ඇයි මේගොල්ලෝ හොඳ විද්‍යුත් හා තාප සන්නායක විදිහට ක්‍රියා කරන්නේ? ඩී ගුණක කට්ටිය හොඳ විද්‍යුත් හා තාප සන්නායක වෙන්නේ ඇයි? දැන් පුතේ මම මේ කරන්නේ පළවෙනි පාඩම් වලට හේතුත් එක්ක උගන්වන එක. හේතුව හැමදාම ඕවා එනවා වගන්ති ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රකාශය දෙනවා දෙවෙනි ප්‍රකාශය දෙනවා පැහැදිලි කරනවද නැද්ද? ගිය අවුරුද්දේ වලගේ අන්තිම 10 පහදා දීම් වෙන ඒවා උත්තර අංක 1 එන ඒවා 6ක් තිබ්බා. එක පිට 41 ඉඳන් 44ට දොයද එක වෙනා උත්තරේ එක පැහැදිලි කිරීම වෙනවා. ඊටසේ ආයේ එකක්ද කොහෙද පෙරලා ආයේ දෙකක පැහැදිලි කිරීම ආවා. එක. ඇයි එහෙම දෙන්නේ? ළමයි ලොවෙත් මේක වෙනස් කරනවා. ළමයි නෙවෙයි ගිය අවුරුද්දේ උත්තර දාලා තිබ්බ ගුරුවරුත් මෙහෙම එකේව දාලා තිබ්බේ නැහැ. පැහැදිලිද? මම පේපර් එක කරා මෙහෙම ආවා. මටත් පොඩි බයක් ආවා. ඇයි? දොය දාන උත්තර දැම්මේ නැතුණාට බහුතරයක් උත්තරේ අපි දාපු එක වැරදුනොත් එහෙම මාරයට වදිනවා. ඊට පස්සේ ඔය එන ළමයි ටික එන්නෙත් නැහැ ඊට පස්සේ. හරිද? මේකේ මම දාලා තිබ්බ උත්තර තාම තියෙනවා YouTube එකේ අයින් කළා නෑ. ගිහින් බලන්න. හරිද? ඒ කමෙන්ට්ත් බලන්න. කමෙන්ට්ස් නම් දැන් ගොඩක් අය ඩිලීට් කළා. ඒ දාපු උත්තර මෙන්න මේ හතරක් දාලා තිබ්බ මේකේ මේ කීපයක්ම වැරදි කියලා දාලා තිබ්බ කමෙන්ට්ස් ගුරුවරුම දාලා තිබ්බා. හරිද? එලල ඔරිජිනල් මාකින් එකෙත් බලන්න උත්තර කොහොමද කියලා තියෙන්නේ. හරිද? මේවා වරදිනවා. ඒක ඉතින් ඒ ගුරුවරට වර්ධන එක එච්චර ගාණක් නැහැ. මොකද මේ පැහැදිලි කිරීම පොඩි වචනෙන් එහා මෙහා වෙනවා. තව ටිකක් හිතුවොත් එහෙම වැරදි වගේ නිකන්.
හරිද? හොඳටම හිතුවොත් ඔක්කොම නිකන් හරි වගේ. හරිද? පේපර් එකේ ඒක ඩිසයිඩ් කරන්නේ 31යි 40යි 41යි 50යි. හොඳට වැඩ කරපු ළමයිට මුල් 30න් 25 පන්නලා ගහ ගන්න අනිවාර්යෙන් හදන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි ABCD වගන්ති පට්ට අමාරුයි හදන්න. වාක්‍ය නෙන්නේ. ඒකට තමයි මලක සෙමිනාර් එකක් මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ පාර ලියන අයට ඔයාලට බලාගත්තයි කරන්නේ මොනවද කියලා ABCD සෙමිනාර් එකක් ගන්නවා. ABCD ප්‍රශ්න විතරක් සිලබස් එකටම. වගන්ති විතරක්. ඒවයි ඔයාලා ඔන්ලයින් ජොයින් කරගන්න. ඔයාලට රෑ 1 2 වෙනකොට ඉවරයි වැඩ ටික. සිලබස් එකේ භාගයයිනේ ඔයාලට තාම කරලා තියෙන්නේ. හරිද? මේ එතකොට එහෙම ගන්න වෙලා තියෙන මේ අන්තිම ටික හදන්න අමාරුයි. දැන් මේ විදිහට මේ මම රතු පෑන වලින් ලියවුවේ නෝට් වල ඔය පැහැදිලි කිරීම ටික. පැහැදිලිද? එහෙනම් මට කියන්නේ ඇයි D ගොනුවේ කට්ටිය හොඳ විද්‍යුත් හා තාප සන්නායක විදිහට ක්‍රියා කරන්නේ? විද්‍යුතයේ තාපයේ විදිහට සන්නායනය කරන්න හේතු වෙලා තියෙන මොනවා හින්දාද? ඉලෙක්ට්‍රෝන ඉන්න හින්දා. නේද? ඉතින් මෙයාලගේ 4s වලට අමතරව 3D කට්ටියත් ලෝහක බන්ධනයට දායක කරන හින්දා චලනය වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන වැඩි. ඒකයි හොඳ විද්‍යුත් හා තාප සන්නායක වෙන්නේ. අන්න එතන හොඳ විද්‍යුත් හා තාප සන්නායක වේ කියන තැන ඒ නෝට් එක ඉවර වෙච්ච තැන රතු පෑනෙන් ලියන්න සචලතා ඉලෙක්ට්‍රෝන. සචලතා ඉලෙක්ට්‍රෝන කියන්නේ චලනය වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන. සචලතා ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් පවතින බැවින් හොඳ විද්‍යුත් හා තාප සන්නායක වේ. හොඳ විද්‍යුත් හා තාප සන්නායක වේ. විදුලිය විදියට ගමන් කරන්නේ ඔන්න ඔය ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ගාමක බලයක් නැත්නම් විභවාන්තරයක් ඔස්සේ විභවයේ වැඩි තැන ඉඳන් අඩු තැනට. ඒ වගේම තමයි තාප සන්නායක වෙන්නේ ඔය ඉලෙක්ට්‍රෝන කම්පණය වෙලා ඒ කම්පන වගින් තමයි තාපය සන්නායනය වෙන්නේ. හරිද? ඉතින් ඊළඟට කතා කරන්න තියෙනවා ද්‍රවාංක තාපාංක විචලනය. ද්‍රවාංක තාපාංක විචලන තමයි ඊළඟට තියෙන්නේ. ඔයාලා දන්නවා ද්‍රවාංක තාපාංකයේ රඳා පැවතී මොනවා මතද? ලෝහක බන්ධනය මත. බන්ධන පාඩමේ කෙටි ක්‍රම මතක ඇති කිව් බෙදීම R. ලෝහක බන්ධනය ප්‍රබල වෙන්නේ ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණ ඝනත්වය වැඩි වෙද්දී. ඉතින් ලෝහක බන්ධනය ප්‍රබල වෙන්න ද්‍රවාංක තාපාංක වැඩි. ඉතින් D ගොනුව කට්ටියගේ D ගොනුවේ මූල ද්‍රව්‍ය වල ලෝහක බන්ධනය ගොඩක් ප්‍රබලයි. මොකද S ඉලෙක්ට්‍රෝන වලට අමතරව D කට්ටියක් දෙන්න පුළුවන් හින්දා. ඒ හින්දා ඉහළ ද්‍රවාංක ඉහළ තාපාංක තියෙනවා. අනේ ඉහළ ද්‍රවාංක ඉහළ තාපාංක යටතේ හයිලයිට් කරගන්න ලෝහක බන්ධන සාධන සචල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අධික නිසා කියන එක. ලෝහක බන්ධන සාධන සචල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අධික නිසා කියන එක හයිලයිට් කරගන්න. පුතේ දැන් ඔය අගේ යන්න ඕව මතක තියාගන්න බෑ. මට මතකත් නෑ. හරිද? වෙන වැඩක් නෑ නේ. ඕව මතක තියාගන්න. හරිද? ඕව මතක තියාගන්න බෑ. ඒ හින්දා මම අගයන් ගැන ඔලුවට දාන්නේ නෑ. මම විද්‍යුත් ඍණතා අගයන් වලත් ඔයගොල්ලන්ට ඕන ටික කිව්වා. ඔප වැඩිම කියලා මතක තියාගන්න. S වලට වඩා D කට් එක වැඩි කියලා මතක තියාගන්න. ඒ ඇති. අයනීකරණ මම වගු දෙන්න ගියේ නෑ. වැඩිම සිංක් එක කියලා කිව්වා. ඒ ඇති. පැහැදිලිද? ඔය ඩේටා පුරවලා ඔලුවට යන්නේ නෑ. මේකෙත් ඔය අගයන් බලන්න ඕනේ නැහැ. මම මේ අගයන් වලට ප්‍රස්ථාරයක් දෙකක් ඇඳලා තියෙනවා ද්‍රවාංක තාපාංක. ද්‍රවාංක ප්‍රස්ථාරය තමයි යටින් එන්නේ. තාපාංකයක උඩින් එන්නේ. මොකද ද්‍රවාංකයට වඩා තාපාංකය වැඩි හින්දා. ද්‍රව කරන්න රත් කරන්න ඕන උෂ්ණත්වයට වඩා වාෂ්ප කරන්න රත් කරන්න ඕන උෂ්ණත්වය වැඩි හින්දා. ඔයාලා පුතේ මෙන්න මෙහෙම මතක තියාගන්නකෝ. ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ M අකුරක හැඩයට. M අකුරක හැඩයට. මේ බලන්න M අකුර ලියන විදිය. මෙන්න M. එහෙම ලිව්වා. ඊට පස්සේ මේක මේ පල්ලෙහා කොටස මේකට වඩා යටට එනවා. මේකට වඩා යටට එනවා මේක. ඊට පස්සේ ඊළඟ එක මෙන්න මෙහෙම ගිහිල්ලා මේ කෑල්ල ගොඩක් යටට යනවා. මීට වඩා යටට යනවා. ඔන්න ඔහොම තමයි M අකුර ලියන්නේ. හරිද?
මෙහෙම තමයි එම් අකුර ලියන්නේ. මේ එම් අකුර ලියන්නේ මෙහෙම නෙමෙයි. මේ මෙන්න මේක මතක තියාගන්න එම් අකුර ගන්න මේ හැඩයට. තේරුණාද? මේකේ යටට එනවා මෙතන මැංගනීස්. එම් අකුරේ මැද මැංගනීස් කියලා මතක තියාගන්න. මෙතන සිංක්. ඇයි මේ දෙන්නගේ ලෝහක බන්ධනය ගොඩක් දුර්වල වෙලා තියෙන්නේ? ඇයි මැංගනීස්ගේ සිංක්ගේ මෙහෙම යටට ගිහිල්ලා තියෙන්නේ? ඈ මැංගනීස්ගේ පුතේ 4s2 3d5 එසුත් ඔක්කොම පෙරලා මෙතන d භාගයට පෙරලා අර්ධ පෙරීමක්. මේ වින්‍යාසය ස්ථායි. ස්ථායි නම් එයා ඉලෙක්ට්‍රෝන දෙන්න කැමති නෑ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායිතාවයක් තියෙනවා. ඒකින්ද මෙයා කැමති නෑ ඉලෙක්ට්‍රෝන දෙන්න ලෝහක බන්ධනය හදන්න. පැහැදිලිද? ඒ හින්දා ලෝහක බන්ධනය දුර්වලයි. සිංක් ඉතින් කොහොමවත් කැමති නෑ. ඇයි 4s2 3d10? ඒකයි මේ දෙන්නගේ හොඳටම අඩු වෙන්නේ. ඕක ඔළුවේ තියෙන්න ඕනේ. පැහැදිලිද? මතක තියාගන්න වැනේඩියම්ගේ තමයි ද්‍රවාංක තාපාංක දෙකම උපරිම වෙන්නේ. හරිද? වැනේඩියම්ගේ තමයි ද්‍රවාංක තාපාංක දෙකම උපරිම වෙන්නේ. පැහැදිලිද? ඒක ඔළුවේ තියාගන්න ඕනේ. ඔය ප්‍රස්ථාරේ පුතේ වැනේඩියම් කියන එක රතු පාටින් රවුන්ඩ් කරන්න. ද්‍රවාංක තාපාංක දෙකම උපරිම වැනේඩියම් ඒක රතු පාටින් රවුන්ඩ් කරලා තියන්න. ඊට පස්සේ මෙන්න මේ ප්‍රස්ථාරේ මැංගනීසුයි සිංකුයි කියන එක රවුන්ඩ් කරලා තියන්න. මැංගනීසුයි සිංකුයි කියන එක රවුන්ඩ් කරලා තියන්න. ඊළඟට තරුවක් දාලා යටින් රතු පාටින් ලියන්න. තරුවක් දාලා රතු පාටින් ලියන්න. මැංගනීසි පවතින 4s2 3d5 මැංගනීසි පවතින 4s2 3d5 වින්‍යාසයට නැත්නම් වින්‍යාසයට ස්ථායීතාවයක් පවතින බැවින් ලෝහක බන්ධනයට ඉලෙක්ට්‍රෝන සැපයීම දුර්වල වේ. සිංක් වලදීද 4s2 3d5 සිංක් වලදීද 4s2 3d10 සිංක් වලදීද 4s2 3d10 ස්ථායි වින්‍යාසය පවතින නිසා ඉලෙක්ට්‍රෝන සැපයීම දුර්වල වන බැවින් ද්‍රවාංක හා තාපාංක අඩු වේ. ඒ ප්‍රස්ථාරේ මැංගනීසුයි සිංකුයි ළඟ වෙන මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා තියන්න. 4s2 3d5 4s2 3d10
හරිද? ඊළඟට ඝනත්වය. ඝනත්වය ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඝනත්වයටත් වගුව දීලා තියෙනවා. ඒකේ ඉහළ ඝනත්ව තියෙනවා සාපේක්ෂව. මොකද ලෝහක බන්ධනය ප්‍රබල නිසා. අනේ ඒකේ හයිලයිට් කරගෙන ලෝහක බන්ධනය ප්‍රබල නිසා තමයි ඉහළ ඝනත්ව තියෙන්නේ. ලෝහක බන්ධනය ප්‍රබල නිසා කියන එක හයිලයිට් කරගන්න. ලෝහක බන්ධනය ප්‍රබල නිසා ඒකක පරිමාවක තියෙන අංශු ගාන වැඩි වෙනවා. තදින් ඇසිරිලා තියෙනවා. ඉතින් මේ කට්ටියකින් වැඩිම ඝනත්ව තියෙන්නේ කොබෝල්ට් නිකල් සිංක් වලට. මෙන්න මේ දෙන්නගේ තමයි මේ තුන් දෙනාගේ සෝරි කොබෝල්ට් නිකල් කොපර්. මෙන්න මේ තුන් දෙනා රවුන්ඩ් කරලා තියෙන රතු පාටින්. ඒ තුන් දෙනාගේ තමයි වැඩිම වෙන්නේ. වැඩිම වෙන්නේ මේ තුන් දෙනාගේ. මේගොල්ලෝගේ අරය ගොඩක් අඩුයි. එයාලගේ අරය ගොඩක් අඩුයි. ඝනත්ව ගොඩක් වැඩි. අපි දන්නවා අරය අඩු වෙද්දි පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙද්දි ඝනත්වය වැඩි වෙනවා. එතන රවුන්ඩ් කරලා එතන උඩින් ඉන්නේ අරය අඩුයි කියලා ඝනත්වය වැඩි කියලා. හරිද? ඊළඟ ඔක්සිකරණාංක ටික දීලා තියෙනවා වගුවකින්. ඒකේ ඔයාලා දැනගන්න ඕන කාරණේ තමයි ධන එක ගත්තොත් තියෙන්නේ ක්‍රෝමියම්ටයි කොපර්ටයි විතරයි. ඔතන අපි මුලින්ම පටන් ගද්දිත් කතා කරා ඔක්සිකරණාංක ටික. ඒ ටික තියෙනවා වගුව එක මතක තියාගන්න දුන්නු ක්‍රමය මතක තියාගන්න අනිවාර්යයෙන්ම. ක්‍රෝමියම් කොපර් දෙන්නගෙන් මෙතන 4s1 3d5 මෙතන 4s1 3d10 මේ දෙන්නටම ධන එක හදන්න පුළුවන් s එක ඉවත් කරලා. හැබැයි මේ ක්‍රෝමියම්ගේ ධන එක අස්ථායි එකක් මේක. මේක අස්ථායි. එතන ප්‍රධානව ධන දෙක තමයි හැදෙන්නේ. ධන දෙක ධන තුන. ධන එක අඩු වෙයි. ධන එක පවතින්නේම නැති තරම්. මේක දුර්ලභයි. දුලබයි. හරිද? අන්න ඒ chart එකේ ක්‍රෝමියම් යටතේ තියෙන ධන එක රතු පාටින් රවුන්ඩ් කරන්න. ධන එක රතු පාටින් රවුන්ඩ් කරලා ඉස්සරහින් නෝමල් පාටින් ලියන්න. ක්‍රෝමියම් හි ධන එක අස්ථායි දුලබ අවස්ථාවකි. අස්ථායි දුලබ අවස්ථාවකි. ඊළඟට මතක තියාගන්න ඕන විශේෂ කරුණක් තියෙනවා. මේක ඔයාලත් අහගන්න, අනිත් පැත්ත අහගන්න. ඩිऑක්සයිඩ් කියන්නේ ඔක්සිකරණාංක අවස්ථා දෙකකින් යුක්ත වෙන ඔක්සයිඩ්. ඩිऑක්සයිඩ් ඩී ගණුවේ ඩිऑක්සයිඩ් හදන ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් යකඩ, එක්කෙනෙක් මැංගනීස්. යකඩ හදනවා Fe3O4, මැංගනීස් හදනවා Mn3O4. මේක ගත්තාම යකඩවල ධන දෙකයි ධන තුනයි දෙකම තියෙනවා. FeOත් ඉන්නවා, Fe2O3 තියෙනවා. මෙතනත් මැංගනීස්ගේ MnO මැංගනීස් ඔක්සයිඩ් එකක් තියෙනවා, Mn2O3 තියෙනවා. එයාගේ ධන දෙකයි ධන තුනයි දෙකම තියෙනවා. ඒක හොඳට ඔළුවේ තියාගන්න ඩිऑක්සයිඩ් හදනවයි කියන එක. හරිද? තේරුණාද? එතන ඔක්සිකරණාංක කියලා තියෙන තැන ඒ chart එකේ මෙන්න මෙතන මේ අංක ඉස්සරහේ මේ හරියන් වගේ
මෙන්න මේ දී ඔක්සයිඩ් කියලා ලියලා මේ දෙක ලියලා තියන්න. දී ඔක්සයිඩ් කියලා ලියලා මේ ටික ලියලා තියන්න. හරිද? එතන යට ඉඩ තියෙනවා තරුවක් දාලා ලියන්න රතු පාටින්. Fe හා මැංගනීස් Fe හා මැංගනීස් ඔක්සිකරණ අංක දෙකක් සහිත ඔක්සිකරණ අංක දෙකක් සහිත ඔක්සිකරණ අංක දෙකක් සහිත ද්වි ඔක්සයිඩ සාදයි. ද්වි ඔක්සයිඩ සාදයි. ද්වි ඔක්සයිඩ සාදයි. ඒවා Fe3O4 හා ඒවා Fe3O4 හා Mn3O4 වේ. මේක වැදගත්ම පොයින්ට් එකක්. ඒක අලුතෙන් දාපු එකක්. හරිනේ. ඕක මේ තිබ්බ වයම් පළාත් පේපර් එකේ දෙවන වාර පරීක්ෂණයේ දීලා තිබ්බා. හරි. එතකොට ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙයාලගේ ආම්ලික භාෂ්මික උභයගුණී ලක්ෂණ ගැන. ඉතින් අපි දන්නවා පුතේ S කොණිය කට්ටිය ආම්ලිකද භාෂ්මිකද උභයගුණීද ප්‍රධාන S කොණිය කට්ටිය භාෂ්මිකයි. ලෝහ ඔක්සයිඩ් භාෂ්මිකයි. ලෝහ සංයෝග භාෂ්මිකයි. නේද? අලෝහ වල ආම්ලිකයි. හැබැයි D ගුණය මොකද වෙන්නේ? ආම්ලික භාෂ්මික උභයගුණී තුනම ඉන්නවා. ඒකට හේතුව තමයි මෙයාලට ඔක්සිකරණ අවස්ථා කිහිපයක් පෙන්වන්න පුළුවන් අය ඉන්නවා. ඔක්සිකරණ අවස්ථා කිහිපයක් තියෙන වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස් වගේ කට්ටියට ආම්ලික භාෂ්මික උභයගුණී ඔක්කොම තුනම පෙන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔක්සිකරණ අවස්ථා කිහිපයක් පැවතීම. විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා තියෙන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔක්සිකරණ අංකයක ධන අගය වැඩි වෙද්දී ඔක්සිකරණ අංකයක ධන අගය වැඩි වෙද්දී මොකද වෙන්නේ? ආම්ලික ලක්ෂණ වැඩි වෙනවා. ඔක්සිකරණ අංකයේ ධන අගය වැඩි වෙද්දී ආම්ලික ලක්ෂණ වැඩි වෙනවා. මට කියන්න මේගොල්ලෝ සහසන්නිජද අයනිකද? සහසන්නිජයි. හරිද? ඔක්සිකරණ අංකයේ වැඩි ඒවා. ඔක්සිකරණ අංකයේ ධනාගයේ වැඩි ඒවා සහසන්නිජය පුතේ. තෝරින්ග උපරිම ධන 7 හදන්නේ එයා සහසන්නිජ සංයෝග හදන්නේ. පැහැදිලිද? මෙයාලගේ සහසන්නිජ ලක්ෂණ වැඩි වෙනවා. තේරුණාද? ලෝහද අලෝහද? අලෝහ. භාෂ්මික ලක්ෂණ වැඩි වෙන තමයි ලෝහ වෙන්නේ. ආම්ලික වෙනවා කියන්නේ අලෝහ වෙනවා. දැන් මම ගන්න වැනේඩියම්ගේ. වැනේඩියම්ට ධන දෙකේ ඉඳන් ධන 5 වෙනකම් පුළුවන්.
වැනේඩියම් ධන දෙක හදනවා VO ඔක්සයිඩය. ඇයි VO කිව්වේ? වැනේඩියම් ධන දෙක ඔක්සිජන් ඍණ දෙක. මාරු කරාම VO. ඊට පස්සේ වෙන වැනේඩියම්ගේ ධන 3. ධන 3යි මෙතන V2O3 එනවා. ධන 4 VO2. ධන 5 V2O5. මේක තමයි ධන දෙක අවස්ථාව. මේක ධන 3. මේක ධන 4. මේක ධන 5. හරි? මතක තියාගන්න පුතේ මෙන්න මේ ධන 4 මතක තියාගන්න. මේක තමයි මැද එක්කෙනා. මෙයා තමයි උභය ගුණී එක්කෙනා. හරිද? එහෙනම් මෙයා ආම්ලිකයි, දුබල ආම්ලිකයි. මෙයා වාෂ්මිකයි. මේගොල්ලන්ගේ ලෝහක ලක්ෂණ මෙයාලගේ අලෝහක ලක්ෂණ. මෙයාලා සහසන්නිජය අරගොල්ලෝ අයනිකයි. තේරුණාද? බන්ධන එක්කත් මම පොඩ්ඩක් සම්බන්ධ කරනවාද? හැබැයි බන්ධන වලට අපිට මේ D ගොනුයාගේ බන්ධන නැහැ. ඒකයි ඔය කේස් එක. පැහැදිලිද? නැත්තම් ඔන්න දෙනවා අඳින්න ලුයිස් MnO4- අඳින්න පුළුවන් මේක. මැංගනීස් ඉලෙක්ට්‍රෝන 7යි වෙන්න ඔක්සිජන්ලා තේරෙනවද? වෙලාවට එහෙම කතා කරන්නේ නැත්තේ. යා වෙනසක් නැහැ. අඳින්න පුළුවන්. ඔක්සිකරණාංකයේ වැඩිම අවස්ථාවල ඉන්න කට්ටිය සහසන්නිජයි. තේරෙනවද? ඕවා MCQ එන්නම තියෙනවා හොඳේ. තාම ඇවිල්ලාම නැහැ. ඕවා තමයි අර නයිට් සෙමිනාර් එකේ ගන්නෙ. ඒක නයිට් ගන්න එක ඉතින් සාර්ථක නෑ. ඇයි ඉතින් දෙකෙන් විතර පස්සේ ඔලුවට යන්නේ නැහැ කරන ඒවා. මේ ඒත් කරන්න දෙයක් නැහැ, ඉවර කරන්න බෑනේ. නයිට් දෙකක් අරගෙන මුළු සිලබස් එකේම ABCD වලට ඕන පොයින්ට්ස් ටික කවර් කරන්න. ඒ හින්දා ඉතින් මට ෂුවර් නෑ 6 වෙද්දි ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. නිදාගත්තොත් ඉක්මනට කරනවා. එතකොට ඉවර කරතේ. ඊට පස්සේ මැංගනීස්කෙත් පුතේ ධන 4 තමයි උභය ගුණී වෙන්නේ. එහෙනම් මැංගනීස්කෙත් තියෙනවා MnO ධන 2 Mn2O3 ධන 3 MnO2 ධන 4 Mn2O5 නැත්නම් MnO3 ධන 6 ධන 7 Mn2O7 ඔහොම ගන්න පුළුවන්. මෙයාගේ මතක තියාගන්න උභය ගුණී ධන 4. හරිද? මේකේ දෙන්නගේම ධන 4 වැනේඩියම් මැංගනීස් දෙන්නගේම ධන 4 කියලා මතක තියාගන්න. උභය ගුණී වෙන්නේ. මෙයා උභය ගුණී. මෙයා උභය ගුණී නම් මේගොල්ලෝ බාස්මිකයි. මෙයාලා ආම්ලිකයි. තව ඉන්න පුතේ ක්‍රෝමියම්ගේ උභය ගුණී වෙන්නේ ධන 3 කියලා මතක තියාගන්න. ඔයාලා මතක තියාගන්න ඕනේ උභය ගුණී අවස්ථාව විතරයි. හොඳේ. ඇයි ඒක විතරක් මතක තියාගන්න කිව්වේ? ඊට වඩා වැඩි කට්ටිය ආම්ලිකයි අඩු කට්ටිය බාස්මිකයි කියලා ගන්න පුළුවන්. තේරුණා නේද? ක්‍රෝමියම්ගේ පුතේ ධන 2 ඉඳන් ධන 5ට CrO Cr2O3 CrO2 Cr2O5 මේකේ ධන 3 තමයි උභය ගුණී වෙන්නේ. මෙයාලගේ වර්ණ තියෙනවා. මෙයා නිල් පාටයි. මෙයා නිල්. මේ වර්ණත් දැනගන්න ඕනේ. ඒවා රසායනයෙන් අර්ථ ඊළඟට උගන්වන්නේ ඒවා. අනික කර ඉතින් වර්ණ මතක තියෙන්න ඕනේ ඊළඟට. හරිද? මෙයා කළු දුමුරු පාටයි. ඕක මතක තියෙන්න ඕනේ. එයා වෙනම ගමු අපි. ඒතර මෙයා බාස්මිකයි ඊට වඩා වැඩි කට්ටිය ආම්ලිකයි. ඔක්සිකරණාංකයේ වැඩි කට්ටිය ආයේ සහසන්නිජයි අඩු කට්ටිය අයනිකයි. හරි ටියුට් එකට යන්.
ටියුට් එකේ තියෙනවා D ගුණයේ ඔක්සයිඩ් බොහොමයක් භාෂ්මික නමුත් උභයගුණී හා ආම්ලික ඔක්සයිඩ් සාදයි. එතන වරහන් ඇතුළේ ලියන්න රතු පාටින් විචල්්‍ය ඔක්සිකරණාංක පවතින නිසා. රතු පෑනේ ලියන්න එතන විචල්්‍ය ඔක්සිකරණාංක පවතින නිසා. ඔක්සිකරණ අවස්ථා කිහිපයක් පෙන්වන්න පුළුවන් හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ. එතන පැත්තෙන් ලියලා තියන පුතේ මෙන්න මේක. මෙන්න මේක කොටු කරලා තියන්න. ඔක්සිකරණාංකයේ ධනාගය වැඩි වෙද්දී ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. මේක පැත්තෙන් ලියලා කොටු කරලා තියන්න. ඔක්සිකරණාංකයේ ධනාගය වැඩි වෙද්දී ආම්ලික ලක්ෂණ වැඩි වෙනවා කියන එක. පුතේ උභයගුණී ඔක්සයිඩ් එක දීලා තියෙනවා සිලබස් එකේ ඉන්න. ඒ ටික මතක තියාගන්න ඕනේ. එතන යට ඉඩ තියෙනවා තරුවක් දාලා ලියන්න normal පාටින්. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. ඔක්සිකරණාංකය වැඩි වන විට එතන D ගොණුවේ කට්ටියගේ ඔක්සයිඩ් ආම්ලික ඔක්සයිඩ් උභයගුණී ඔක්සයිඩ් කියන තැන ලියන්න තරුවක් දාලා ඔක්සිකරණාංකය වැඩි වන විට ආම්ලික ලක්ෂණ වැඩි වෙමින් සාධන සංයෝග සහ සංයුජ බන්ධන ඇති කරයි. සාධන සංයෝග සහ සංයුජ බන්ධන ඇති කරයි. අඩු ඔක්සිකරණාංක පවතින ප්‍රභේද. අඩු ඔක්සිකරණාංක පවතින ප්‍රභේද. අඩු ඔක්සිකරණාංක පවතින ප්‍රභේද. අඩු ඔක්සිකරණාංක පවතින ප්‍රභේද අයනික වන අතර අයනික වන අතර අයනික වන අතර අයනික වන අතර භාෂ්මික ඔක්සයිඩ් සාදයි. භාෂ්මික ඔක්සයිඩ් සාදයි. භාෂ්මික ඔක්සයිඩ් සාදයි. උභයගුණී ඔක්සයිඩ අතරමැද පවතී. උභයගුණී ඔක්සයිඩ අතරමැද පවතී. උභයගුණී ඔක්සයිඩ අතරමැද පවතී. ඊළඟට පුතේ ඔය වගු ටිකක් දීලා තියෙනවා වැනේඩියම්ගේ ක්‍රෝමියම්ගේ මැංගනීස්ගේ ඔක්සයිඩ වලට. හරිද? අන්න ඒ වගු වල මේ උභයගුණී තීරු ටික හයිලයිට් කරන්න හැම එකම. මේ VO2 කියන එක හයිලයිට් කරන්න, MnO2 එක හයිලයිට් කරන්න, Cr2O3 කියන එක හයිලයිට් කරන්න. උභයගුණී අවස්ථා ටික හයිලයිට් කරන් යන්න. එතකොට ඔයාලට මතක ඇති උභයගුණී ලෝහ වෙන්නේ මොනවද? උභයගුණී ලෝහ වෙන්නේ බෙරිලියම්, ඇලුමිනියම්, සිංක්, ටින්, ලෙඩ්. හැබැයි මෙයාලගේ ලෝහ උභයගුණී නෑ, ඔක්සයිඩ් උභයගුණී. පැහැදිලිද? තව ඔක්සයිඩයක් එනවා සිංක් ඔක්සයිඩයත් උභයගුණී. මොකද සිංක් කියන්නේ උභයගුණී ලෝහයක් ඉන්නවා. මෙයාලගේ ලෝහය උභයගුණී නැතුණාට ඔක්සිකරණාංකය වැඩි ඔක්සිකරණාංක කිහිපයක් තියෙන අවස්ථා හින්දා උභයගුණී කට්ටියක් ඉන්නවා. එතන උභයගුණී ටික හයිලයිට් කරලා තියෙනවා. හරිනේ?
ඊළඟ D ගොනුවේ ඔක්සයිඩ් වල වර්ණ තියෙනවා. ඒක ඉතින් මම පුතේ ඔයාලට ප්‍රධානම D ගොනුවේ රසායනයේ යටතේ අහු වෙන උතන සමරි ටිකක් තමයි තියෙන්නේ. ඔය ඔක්සයිඩ් වල වර්ණ තියෙනවා. ඔය වර්ණ ටික අහු වෙනවා අපිට ඉස්සරහට කරන තියරි වලදී. ඒ හින්දා දැන් කිව්වට ඔයාලට මේවා ඔලුවට යන්නේ නැහැ. ඒ හින්දා මම ඒක ඒ කොටස් වලදී ගන්නම්. ඊළඟට ජලීය රාවණ වර්ණවත් කියලා තියෙනවා. ඊළඟ 8 වෙනි කරුණ D ගොනුවේ මූල ද්‍රව්‍යයන්හි ජලීය රාවණ වර්ණවත්. හොඳට අහගන්න. මේ කතාව පොඩ්ඩක් කතා කරන්න ඕනේ. පුතේ හොඳට අහගන්න. කෙනෙක්ගේ අසම්පූර්ණ D පිරීම් තියෙනවා නම් තමයි වර්ණවත් වෙන්නේ. D හිස් D කාක්ෂික තියෙද්දි ඔයාලා දන්නවා සුදු ආලෝකයේ වර්ණ 7කින් තමයි හැදලා තියෙන්නේ. නේද? රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ධම්මින්දික ඔය ටිකනේ නේද? ඒ දුන්නේ වර්ණ 7. මේ හිස් D කාක්ෂික තියෙනකොට මොකද වෙන්නේ? හිස් D ඉන්නවා නම් ඒ ආලෝකයේ යම් තරංගායාම් පරාස අවශෝෂණය කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ අසම්පූර්ණ D පිරීම් තියෙන අවස්ථාවලින් සුදු ආලෝකයේ යම් වර්ණ අවශෝෂණය කරාම මොකද වෙන්නේ? වර්ණවත් වෙනවා. දැන් හිතන්නකෝ. මේකනේ වර්ණ ටික. මේ එන එක්කෙනා මෙන්න මේ වර්ණ ටික අවශෝෂණය කරනවා. හිස් කාක්ෂික වලින්. එතකොට යා මොන පාටද? රතු පාටයි. අවශෝෂණය කරන්නේ නැති එක තමයි වර්ණය වෙන්නේ. ඔච්චර කතා කරන්න නෑ හොඳේ. මම තියා තේරෙන්නේ නැහැ නේ කිව්වහම මොකක් වර්ණවත් වෙනවයි කියලා. හිස් D කාක්ෂික තියෙන හින්දා ආලෝකයේ යම් වර්ණ අවශෝෂණය කිරීම හේතුවෙන් වර්ණවත් වෙනවා. ඒ කියන්නේ අසම්පූර්ණ D පිරීම් තියෙන ආන්තරික වින්‍යාස තියෙන ඒවා විතරයි වර්ණවත් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් ලියන්න D ගුණයේ මූල ද්‍රව්‍ය T ජලීය රාවණ වර්ණවත්වයේ කියන තැන රතු පාටින් ලියන්න. අසම්පූර්ණ D පිරීම් පවතින අසම්පූර්ණ D පිරීම් පවතින අසම්පූර්ණ D පිරීම් පවතින ආන්තරික වින්‍යාස වලට අදාළව ආන්තරික වින්‍යාස වලට අදාළව ආන්තරික වින්‍යාස වලට අදාළව වර්ණවත් සංයෝග ඇතිවේ. වර්ණවත් සංයෝග ඇතිවේ. වර්ණවත් සංයෝග ඇතිවේ. පුතේ එහෙනම් අසම්පූර්ණ D පිරීම් නොමැති අවස්ථා මොනවද? මේ කොපර් ධන 1, සිංක් ධන 2, ස්කැන්ඩියම් ධන 3, ටයිටේනියම් ධන 4 මෙන්න මේ අවස්ථා ගත්තොත් අසම්පූර්ණ D නැහැ. අසම්පූර්ණ D පිරීම් නැත. එහෙනම් මොකද වෙන්නේ? මෙයාලගේ ද්‍රාවණ ගත්තොත් ආර්ණයි. මෙයාලගේ ද්‍රාවණ ගත්තොත් අවර්ණයි. අවක්ෂේප ගත්තොත් සුදු පාටයි. දැන් හොඳට මතක තියාගන්න. කොපර් ධන 2 වර්ණවත්. හේතුව කොපර් ධන 2 3D9. කොපර් ධන 1 3D10 ආවේ. පැහැදිලි නේද? ඒ වගුව ඉස්සරහා මෙන්න මේක ටික ලියලා තියන්න.
ඒ වගුව ඉස්සරහ පොඩ්ඩක් ඉඩ තියෙනවා. අනේ එතනින් මේ මූලද්‍රව්‍ය ටික ලියලා, කැටායන ටික ලියලා අසම්පූර්ණ ඩී පිරීම නෑ මේවයි. ඒ ඉන්න ද්‍රාවණ විදියට ඉන්නකොට අවර්ණයි. අවක්ෂේපණ සුදු පාට. පොතේ එතන වගුවයට තරුවක් දාලා ලියන්න. අසම්පූර්ණ ඩී පිරීම පැවතෙමින් අසම්පූර්ණ ඩී පිරීම පවතිමින් හිස් දීකාක්ෂික පවතින විට හිස් දීකාක්ෂික පවතින විට හිස් දීකාක්ෂික පවතින විට හිස් දීකාක්ෂික පවතින විට ආලෝකයේ ඇතැම් සංඛ්‍යාත පරාස සුදු ආලෝකයේ ඇතැම් සංඛ්‍යාත පරාස සුදු ආලෝකයේ ඇතැම් සංඛ්‍යාත පරාස අවශෝෂණය කරගන්නා බැවින් සංයෝග වර්ණවත් වේ. සංයෝග වර්ණවත් වේ. ඊළඟට 9 වෙනි පොයින්ට් එක ඩී ගුණයේ මූලද්‍රව්‍ය හෝ ඒවායේ ඔක්සයිඩ් උත්ප්‍රේරක ලෙස භාවිතා කරයි කියලා තියෙනවා. මේක උදේ කර්මාන්ත රසායනය අහුවෙනවා. ඔය ඩී ගුණයේ ගොඩක් ඒවා උත්ප්‍රේරක විදිහට ගන්නවා. සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේදී SO2O2 ප්‍රතික්‍රියා කරලා SO3 හදන්න V2O5 ගන්නවා. ඇමෝනියා නිෂ්පාදනය කරන්න යකඩ ගන්නවා උත්ප්‍රේරක විදිහට. ඊට පස්සේ ප්ලැටිනම් වගේ කට්ටිය රෝඩියම් වගේ කට්ටිය උත්ප්‍රේරක විදිහට පාවිච්චි කරනවා. මේ ඩී ගුණයේ කට්ටිය ප්‍රධාන උත්ප්‍රේරක විදිහට ක්‍රියා කරනවා. මේක ඔයාලට තේරෙන්නේ නැහැ. හැබැයි මේ ගැන යම් අවබෝධයක් තියෙන්න ඕනේ. මේක තේරෙන්නේ කර්මාන්තවලදී. ගිය සතියේ මගේ නයිට් සෙමිනාර් එක තිබ්බේ ඒකට. හරිද? මේ කර්මාන්ත එන්න ගොඩක් තියෙනවා. එකින් එකට මතක තියෙන්න ඕනේ. කර්මාන්ත ඉතින් දැන් ලකුණු වෙනවා වැඩි කියලා. ළමයි ගොඩක් ඒක හරියට අවධානයක් දෙන්නේ නැති හින්දා ක්ලාස් හැම එකම වගේ කර්මාන්ත කරන්නේ අන්තිම මොහොතේ දෙනවා ටියුට් එකක් හයිලයිට් කරනවා. ලියවන්නේ. එම හරියන්නේ කර්මාන්ත ඕනේ. එක්ක හරි වැරදි ධම්මනවා නැත්තම් මේව කරනවා. print note එකක් දෙනවා. මෙන්න මේ පොයින්ට් එකක් තමයි මෙතන තියෙන්නේ. හොඳට අහගන්න. මම ගන්නම්කෝ උදාහරණයක් විදියට නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හදනවා. මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හදනවා. මේක ප්‍රත්‍යාවර්තයි. ඒක ඕනේ නැහැ. ඔයාලා හිතන්නකෝ මේ දෙන්නගේ ඇමෝනියා හැදෙනවයි කියලා. හැබැයි ඔයාලා දන්න දෙයක් තියෙනවා මේ නයිට්‍රජන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩක් අඩුයි. මෙන්න මෙතන මේ ප්‍රතික්‍රියාශීලීත්වය මෙයායි ගොඩක් අඩුයි. ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩුයි. ඒකට හේතුව මොකද්ද? එහෙම නැත්නම් අපි කියනවා මෙයා නිෂ්ක්‍රීයයි කියලා.
ඇයි නයිට්‍රජන් නිෂ්ක්‍රිය වෙන්නේ? නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනයක් තියෙන්නේ. නයිට්‍රජන් වල ත්‍රිත්ව බන්ධනයකින් ප්‍රබල ලෙස බැඳලා තියෙන හින්දා නිෂ්ක්‍රීය ත්‍රිත්ව බන්ධනයක් තියෙන්නේ. ඒ හින්දා තමයි වායුගෝලයේ 178ක් නයිට්‍රජන් ස්ථායීව ඉන්නේ. වායුගෝලයේ මෙච්චර ප්‍රතිශතයක් ඉන්න හේතුවත් ඒකයි. හේතුව ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩුයි ත්‍රිත්ව බන්ධනය කැඩෙන්න බෑ ප්‍රතික්‍රියා කරන්න. පැහැදිලිද? ඉතින් මේ ඇමෝනියා නිෂ්පාදනය කරද්දී අපිට මේක හින්දා ඉතා ඉහළ උෂ්ණත්ව පාවිච්චි කරන්න වෙනවා. 450යි 500යි සෙල්සියස් වගේ උෂ්ණත්වයක් ගන්න වෙනවා. ඊළඟට පීඩනයේ විදියට ඉතා ලොකු පීඩනයක් දෙන්න වෙනවා වායුගෝලීය පීඩනයට වඩා 250යි 300යි ATM පීඩනයක් දෙන්න වෙනවා. උත්ප්‍රේරක විදියට යකඩ පාවිච්චි කරන්න වෙනවා. යකඩ මොකද කරන්නේ? උත්ප්‍රේරකයක් කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන කට්ටියට. ප්‍රතික්‍රියා කරන වේගය වැඩි කරනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා. යකඩ කරන්නේ පුතේ එයාගේ පෘෂ්ඨයට මේ නයිට්‍රජන්ලා හයිඩ්‍රජන්ලා බඳව ගන්නවා. මෙයා කරන්නේ උත්ප්‍රේරක පෘෂ්ඨයට මෙන්න මේ ප්‍රතික්‍රියක අණු බඳව ගන්නවා. ප්‍රතික්‍රියක අණු බඳව ගත්තට පස්සේ එයාලා ප්‍රතික්‍රියා කරන්න ලේසි. මේ පෘෂ්ඨය මතනේ අණු ලං කරන්න පුළුවන් ඕන විදියට ගැටීම් ඇති කරන්න පහසුයි. පැහැදිලිද? ඉතින් මේ යකඩ කුඩු කරන්නේ යාගේ පෘෂ්ඨයට මේ ප්‍රතික්‍රියක අණු බඳවගෙන අවශ්‍ය පරිදි ප්‍රතික්‍රියා කරලා හැදෙන පළ අයින් කරලා දානවා. පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මේකේනා ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ. ප්‍රතික්‍රියාවේදී වැය නොවේ. වැය වෙන්නේ. මුලින් ඉන්න ගානම අවසානයේ ඉන්නව මොකද එයා ප්‍රතික්‍රියාවට සහභාගී වුණාට නැවත මුල් තත්ත්වයෙන් නිදහස් වෙන හින්දා. ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. සහභාගී වුවද නැවත මුල් තත්ත්වයෙන් නිදහස් වෙනවා. මෙයා කරන්නේ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන එක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන. පැහැදිලිද? ඊට පස්සේ මේ උත්ප්‍රේරකත් වර්ග තියෙනවා සමජාතීය උත්ප්‍රේරක විෂම ජාතීය උත්ප්‍රේරක කියලා. සමජාතීයයි කියන්නේ උත්ප්‍රේරකයක් වායු වෙලා ප්‍රතික්‍රියකත් වායු නම් සමජාතීයයි. උත්ප්‍රේරක ඝන වෙලා ප්‍රතික්‍රියක වායු නම් විෂම ජාතීයයි. භෞතික අවස්ථා ප්‍රතික්‍රියකයි උත්ප්‍රේරකයි කියන එකට සමාන නම් අපි කියනවා සමජාතීය උත්ප්‍රේරක වෙනස් නම් විෂම ජාතීය උත්ප්‍රේරක. ඕක පුතේ චාලක රසායනයේදී ලොකුවටම කතා කරනවා. පැහැදිලිද? ඔය වැඩි කතා කරපු ටික. මට ඕන පොයින්ට් එක ඕක නෙමෙයි. මොකද්ද හේතුව D ගොනුවේ කට්ටිය උත්ප්‍රේරක විදියට ක්‍රියා කරන්න? ඒකයි මෙතන වැදගත්ම කරුණ. D ගොනුවේ කට්ටියගේ හිස් D කාක්ෂික තියෙනවා. හිස් D කාක්ෂික වලට පුළුවන් මොනව කරන්නද? ඒ හිස් කාක්ෂික හරහා බන්ධන සාදා ගන්න ප්‍රතික්‍රියකත් එක්ක. පැහැදිලිද? එහෙනම් D ගොනුවේ කට්ටිය උත්ප්‍රේරක විදියට ක්‍රියා කරන්නේ ඇයි? හිස් D කාක්ෂික හින්දා තමයි ඒකත් හේතු. හිස් D කාක්ෂික තියෙන හින්දා ඒ හිස් D කාක්ෂික වලින් බන්ධන හදා ගන්න පුළුවන් ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන ප්‍රතික්‍රියකත් එක්ක. පැහැදිලිද? ප්‍රතික්‍රියාව ලේසි කරන්න පුළුවන්. ඒ ටියුට් එකේ මේ උත්ප්‍රේරක ගැන තියෙන මේ ඉස්සරහා ඉඩේ වෙන මේ ටික ලියලා තියන්න. මේක ඕන නෑ හොඳ මේක චාලකයේදී උගන්වනවා. දැන් ඉස්සරහින් ලියලා තියන්න. එහෙනම් මේ උත්ප්‍රේරක විදියට D ගුණයේ විතරක්ම නෙවෙයි ක්‍රියා කරන්නේ හොඳේ. උත්ප්‍රේරක ලක්ෂණ ප්‍රධානව අපේ D ගුණයේ කට්ටිය තමයි එන්නේ. උදේ එතන අංක 10ට යටින් උඩ ඉඩක් තියෙනවා. අනේ එතන කරුවක් දාලා රතු පාටෙන් ලියන්න.
හරිද? ඔය D ගුණයේ මූලද්‍රව්‍ය සංකීර්ණ අයන සාධාය කියන තැන උඩ ඉඩ තියෙනවානේ. අන්න එතනින් තරුවක් දාලා ලියන්න. අර්ධ වශයෙන් හෝ තරුවක් දා රතු පාටින් ලියන්න. අර්ධ වශයෙන් හෝ හිස් දීකාක්ෂික පැවතීම හේතුවෙන් බොහෝ ආන්තරික ලෝහ උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරයි. එතනම ලියන්න හිස් දීකාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හා ඒ හරහා බන්ධන සාදා ගැනීම සිදු කළ හැකිවීම. මෙයට හේතුවයි. හරි. අවසාන කරුණ එතනින් D ගොනුව හැඳින්වීමක් තමයි ඔය තාම කරේ. හොඳේ. D ගුණයේ මූලද්‍රව්‍ය පළවෙනි කොටසත් එක්ක සම්බන්ධ කරලා. මොකද අනිවාර්ය එක MCQ එකක් වගේ උතනින් එනවා. 1යි 2යි හොඳේ. ගොඩක් එන්නේ නැහැ. ඊළඟට කරන කොටස් ටිකෙන් තමයි හැමදාම රචනායකට එන්නේ ඊළඟ නෝට් ටිකේ. ඊළඟට තියෙනවා රසායනයන් ටිකක් කොපර් ඉඳන් ස්කැන්ඩියම් ඉඳන් කොපර් සිංක් දක්වා තියෙනවා රසායනයන් ටික. ඒවයින් එකක් ගැන හැමදාම එනවා රචනායකට. පැහැදිලිද? ඒතර පුතේ ඕකට හදපු රචනා ප්‍රශ්න 300ක් තියෙනවා. මං ගිය පාර බැච් එකේ මට 30ක් විතර තමයි කරේ. ඒක නතර වුණා 30ක් විතර කරලා ඔක්කොම වර්ග ටික අහුවෙන්න කරා. ඒ ටික ආයෙ පටන් ගන්නවා ඔයාලට. එයාලට කරුව 30 ඔයාලට කරන්නේ. ඔයාලට ඒවා රෙකෝඩින්ග්ස් දෙත හැකිනේ කමක් නැහැ නේද? අපි වැඩිපුර කරගමු. හරිද? මේ ඔයාලගේ කරන ටික මං එයාලට දෙත හැකි එතකොට. ඔයාලට 30ක් විතර ඉවර කරලා එයාලගේ විභාග වෙනකොට 60ක් විතර ගෙරිලා. ප්‍රශ්න. තේරුණා නේද? මේ මොකද තේරුම් ගන්න අපිට ප්‍රශ්නත් කෙරෙන්න ඕනේ ගොඩක්. මේ ප්‍රශ්න ගොඩක් කර හිටියොත් එimhe අපිට තියරි කවර් කරන්න බෑනේ. අංක 1 අපි ඉක්මනට තියරි ඉවර කරලා සිලබස් එක කවර් කරගමු. හරිද? අර ඔන්ලයින් වැඩෙත් පටන් ගන්න ඒකයි. ඒක මන් දන්නේ නැහැ සාර්ථක වෙයිද නැද්ද කියලා. මම එහෙම කරලා නැහැ මේ ක්ලාස් වල. මම ගෲප් ක්ලාස් වලට ඒ ක්‍රමය කරනවා. මම බාර ගන්න ගෲප් ක්ලාස් වල විතරයි මම එහෙම කරේ. ඔන්ලයින් දීලා ක්ලාස් එකේ කියා දෙන එක කරන්නේ පේපර්ස් කරනවා ඊට පස්සේ. ඔන්ලයින් ගෲප් ක්ලාස් වල ප්‍රධාන මෙතඩ් එක තමයි ඒක. ඔයාලගේ මේ පාරේ ඉඳන් මම බලනවා ඒක try කරලා සාර්ථක වුණොත් අපිට ඉක්මනට සිලබස් එක මාස 8ක්වත් 10ක්වත් කලින් ඉවර කරගත්තොත් ලොකු දෙයක් කරතෑ ප්‍රශ්න කරලා. හරි. අහගන්න හොඳට. D ගුණයේ කට්ටියගේ හිස් කාක්ෂික තියෙනවා. මම ගන්නම් කොපර් ධන දෙක. කොපර් ධන දෙකේ තියෙනවා හිස් කාක්ෂික. ඉතින් කොපර් ධන දෙකට හිස් D කාක්ෂික තියෙනවා නම් මතක ඇති ඔයාලට හිස් කාක්ෂික තියෙන අයට නමක් කිව්වා. මොනවද කියලාද කිව්වේ? ලුයිස් අම්ල කියලා. දායක බන්ධන හැදෙන අවස්ථාව යටතේ මේ කතා කරා. මතකද දායක බන්ධන හැදෙන අවස්ථාව කතා කරා. දායක බන්ධන වලට කියන තව නමක් මොකක්ද? සංගත බන්ධන. දායක බන්ධන එහෙම නැත්නම් සංගත බන්ධන යටතේ මේ කතා කරා. ඉතින් මෙන්න මේ කොපර් ධන දෙකේ හිස් කාක්ෂික තියෙනවා. ඒ කියන්නේ ලුයිස් අම්ලයක්. මෙයාලට පුළුවන් හිස් කාක්ෂික තියෙන අයට බන්ධන වලට සම්බන්ධ නොවිච්ච බන්ධනට සහභාගී නොවිච්ච ඉලෙක්ට්‍රෝන තියෙන අයත් එක්ක දායක බන්ධන හදාගන්න. මේ කොපර් ධන දෙකට පුළුවන් දායක බන්ධන හදාගන්න බන්ධන වලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන යුගල තියෙන කට්ටියත් එක්ක.
බන්ධන වලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන යුගල තියෙන කට්ටියත් එක්ක. මෙයාලට කියනවා ලුයිස් බස්ම කියලා. ලුයිස් බස්ම කිව්වේ මෙයාලා මතක ඇති. මෙයාලටම තමයි කියන්නේ ලිගන්ඩ කියලා. නැත්තම් ලිගන කියලා කියන්නේ මෙයාලට. ලිගන කියලා කියන්නේ බන්ධන වලට සහභාගී නොවුණු එකසර තියෙන කට්ටිය. ඉතින් එයාලට බන්ධන වලට සම්බන්ධ නොවිච්ච එකසර තියෙනවනම් ජලය ඔක්සිජන් මත එකසර යුගල දෙකක් තියෙනවා. ඉතින් ඒ වයෙන් පුළුවන් කොප ධන දෙකත් එක්ක දායක බන්ධන හදාගන්න. මෙතන දායක බන්ධන හදාගන්න පුළුවන්. මෙන්න දායක බන්ධන හදාගන්න. දායක බන්ධන හදාගන්න. මෙන්න මේ විදියට ඩී ගණුවේ ගැටායන වලට හිස්කාක්ෂික තියෙන හින්දා එයාලට බන්ධනවලට සහභාගී නොවුණු ඉලෙක්ට්‍රෝන යුගල ඉන්න කට්ටියත් එක්ක ලිගනත් එක්ක දායක බන්ධන එමෙත සංගත බන්ධන හදාගෙන මේ හදන සංකීර්ණයට කියනවා මොකද්ද? සංගත සංකීර්ණයක් කියලා. පැහැදිලිද? මේ හදන එකකට කියන්නේ මොකද්ද? සංගත සංකීර්ණයක් කියලා. මේකේ සූත්‍රය ලියන්නේ පුතේ මුලින්ම කැටායනය ලියනවා ආරෝපණ නැතුව. මුලින්ම ලියනවා කැටායන. ඊට පස්සේ ඉන්න ඇනායන ලියනවා. ඊට පස්සේ උදාසීන අය ලියනවා. උදාසීන අය කිහිපයක් ඉන්නවා නම් මුලින් ලියන්නේ ඉංග්‍රීසි අකාරාදී අනුපිළිවෙලට ඇල්ෆබෙටිකල් ඕඩර් එකේ මුලට එන එක්කෙනා මුලින් ලියනවා. නමට අදාළව. ඒවා වෙනම ගමු. ඒවා වෙනම උගන්වන්න තියෙන නාමකරණය කියලා කොටසක්. හරිද? අර මොනවද ගණනයේදී කරන නාමකරණය වගේ මෙතනත් නාමකරණයක් තියෙනවා. මුලින් ලියන්නේ කැටායනය. ඊට පස්සේ ලියන්නේ උදාසීන කෙනා ජලය. ජලයේ ඉන්නව 6ක්. ඒක ලියන්නේ H2O ලියලා වරහණක් දාලා. 6. මුළු ආරෝපණය වරහණෙන් පිටත උඩින් ලියනවා. කොප්පවල ආරෝපණය ධන 2යි. ජලයට ආරෝපණය නැහැ නා සමස්ත ආරෝපණය ධන 2යි. මේක තමයි සංගත සංකීර්ණයක් කියන්නේ මෙන්න මේකට. මේක තමයි සංගත සංකීර්ණයක් කියන්නේ. එතකොට මොනවද මේ ලිගන කියන්නේ? ලිගන කියන්නේ බන්ධනවලට සහභාගී නොවුණු එකසර තියෙන කට්ටිය. උදාහරණ තමයි ජලය. ආයේ ඇමෝනියා. ඇමෝනියාගේ නයිට්‍රජන් මත එකසර තියෙනවා. ආයේ සයනයිඩ් Cn- මට කියන්න සයනයිඩ වල දායක බන්ධන හදන්න යන්නේ නයිට්‍රජන් මත තියෙන එකසර වලින්ද කාබන් මත තියෙන එකසර වලින්ද? දායක කරනවා කාබන් මත තියෙන ඒවායින්. අන්න හරි. නේද? ඍණ තියෙන ඉඳ විකර්ෂණයක් වෙනවා විද්‍යුරණතාවය අඩුයි. විද්‍යුරණතාවය වැඩි නම් දෙන්න කැමති නෑ. හැබැයි ඔක්සිජන්ගේ ඔක්සිජන් මත දෙකක් තියෙන හින්දා යුගල දෙකක් තියෙන හින්දා දෙන්න පුළුවන්. හරිද? Cn- මෙන්න මේ හැමෝන්ටම පුළුවන්. ලිගන විදිහට ක්‍රියා කරන්න. ආයේ හේලයිඩ වලට පුළුවන්. Cl- Br- I-. මෙයාලගේ බන්ධනවලට සහභාගී නොවන එකසර යුගල තියෙනවා. මෙයාලට පුළුවන් ලිගන විදිහට ක්‍රියා කරන්න. ඔයාලගේ තියෙනවා ලිගන්ඩ කියලා. ලිගන්ඩ කියලා තියෙන තැන උදාහරණ කියලා මෙන්න මේ ටික ලියලා තියන්න. උදාහරණ කියලා ලියලා මේ ටික ලියලා තියන්න. ඊට පස්සේ මෙන්න මේක එතනින් ඇඳලා තියන්න යටි. මේක ඇඳලා තියන්න. මේක අඳිද්දි පැත්තට කරලා ඇඳලා තියන්න. මේ පැත්තේ නෝට් එකක් යනවා මෙතන. ඇදලි උදාහරණ ටික ලියලා තියන්න ලිගන්ඩ කියන තැනට විතරයි. මෙතනින් භාගයක මෙන්න මේ ටික ඇඳලා තියන්න. හරි. එහෙනම් මේ දායක බන්ධන එහෙම නැත්නම් සංගත බන්ධන තමයි මෙතන තියෙන්නේ. ජලය ඇතුලේ තියෙන්නේ සහසනිජ බන්ධන. හරිද? මට කියන්න පුතේ මේව වර්ණවත්. මෙන්න මේ සංගත සංකීර්ණ ඉස්සරහින් ලියන්න වර්ණවත් කියලාත් මේවා. මේව වර්ණවත්.
මේ අපි ලිව් එක නිල් පාටයි. මෙන්න මේක නිල් පාටයි. මම ලිව් එක කියන්නේ. ඒ වර්ණ මතක තියෙන්න ඕනේ. කොපර් ධන දෙක හදන එක නිල් පාටයි. හරිද? මේවා වර්ණවත්. මේ සංගත සංකීර්ණයක වර්ණය කෙරෙහි බලපාන සාධක මොනවද? සංගත සංකීර්ණයක වර්ණය කෙරෙහි බලපාන සාධක. වර්ණය කෙරෙහි බලපාන සාධක. එක තමයි මෙන්න මේ ඉන්න ලෝහෙන් ලෝහයට වර්ණය වෙනස් වෙනවා. කොපර් ධන දෙක ජලීය රාවණය නිල් පාටයි. නිකල්ගේ කොළ පාටයි. යකඩවල ධන තුන දුමුරු පාටයි. කොබෝල්ගේ රෝස පාටයි. සිංක්ගේ අවර්ණයි. හරිද? ඔය විදිහට වර්ණ දැනගන්න ඕනේ ඔක්කොම. ක්‍රෝමියම් ධන දෙක නිල් පාටයි. ධන තුන නිල් දම් පාටයි. යකඩ ධන දෙක තණු දෙක කහ පාටයි. සාන්ද්‍ර දෙක දුමුරු පාටයි. පැහැදිලිද? මතකයි නේද ඔයගොල්ලන්ට? මතකයි හොඳට මතකයි. හරිද? මේකේ මැද ලෝහ අයනයෙන් අයනයට වර්ණය වෙනස් වෙනවා. මධ්‍ය ලෝහ අයනය මත වර්ණය වෙනස් වෙනවා. ඊළඟටත් එකම ලෝහය වුණත් ඒ ලෝහයේ ඔක්සිකරණ අංකය වෙනස් වෙද්දී වර්ණය වෙනස්. කොපර් ධන දෙක නිල් පාට වුණාට කොපර් ධන එක අවර්ණයි. යකඩ ධන දෙක කොළ පාටයි ධන තුන දුමුරු පාටයි. ඒ මධ්‍ය ලෝහයනේ ඔක්සිකරණ අංකය මතත් වර්ණය වෙනස් වෙනවා. ඒකේ ධන දෙකේ ඉඳිද්දි තියෙන වර්ණය නෙවෙයි ධන තුනේ ඉඳිද්දි තියෙන්නේ. එතකොට ඒ හින්දා ඔක්සිකරණ අංකය වෙනස් වීම හින්දා වර්ණය වෙනස් වෙනවා. ආයෙ මොනව මතද? දැවිලා ඉන්න ලිගණය මත ලිගණය වෙනස් වෙද්දිත් මොකද්ද වෙන්නේ? ලිගණය වෙනස් වෙද්දිත් වර්ණය වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් ජලයේ ඉඳිද්දි නිල් පාටයි Cl හිටියොත් කහ පාටයි. එහෙනම් මධ්‍ය ලෝහ අයනය මත වෙනස් වෙනවා. මධ්‍ය ලෝහයේ ඔක්සිකරණ අවස්ථාව මතත් වෙනස් වෙනවා. ධන දෙකට එකක් ධන තුනට තව එකක්. ඔක්සිකරණ අංකය මතත් වෙනස් වෙනවා. ආයේ ලිගණය මත ලිගණයේ ස්වභාවය මත ලිගණය මතත් පාට වෙනස් වෙනවා. එහෙනම් ඒ ටියුට් එකේ පැත්තේ මං ඉඩ තියන්න කියලා කිව්වා දකුණු පැත්තට වෙන්න. මෙන්න මේ ටික ලියලා තියන්න D ගොනුවේ කට්ටියගේ පොදු ಗುಣ ටික කතා කරලා ඉවරයි. දැන් එක එක්කෙනා ගැන කතා කරන්න තමයි තියෙන්නේ.